හරි. ආයුබෝවන් පුතේ ෆාස්ට් පේපර් ඩිස්කෂන් එකත් එක්ක ඔන්න අද දවසේ ඔයාලා එකතු වෙලා තියෙනවා. එතකොට සෛල විභාජනය සම්බන්ධයෙන් කාරණා ටිකක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සෛලීය පදනමේ දෙවැනි දවස තමයි අද. ඒ වගේම සෛලීය පදනමට තව එක දවසක් ක්‍රියාත්මක කරන්න තියෙනවා අපිට. ඒ තමයි මේ සෛලීය පදනම ආශ්‍රිතව තියෙන ස්ට්‍රක්චර්ඩ් සහ රචනා ප්‍රශ්න ටික කතා කරගන්න දවසක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද දවසේ මම ටිකක් මූලිකත්වය දෙනවා. අද කතා කරන්න තියෙන MCQ කවුන්ට් එක ටිකක් අඩුයි. මොකද මේ සෛල විභාජනයේ කොටසේ තියෙන MCQ ප්‍රමාණය 23ක් වගේ අගයක් තමයි තියෙන්නේ. එතකොට MCQ ප්‍රමාණය අඩුයි. ඒක නිසා මම අද දවසේ යම්කිසි වෙලාවක් වෙන් කරනවා මේ සෛල විභාජනය සම්බන්ධ කාරණා ටික ගැන පොඩි අදහසක් ඔයාලගේ ඔළුවේ හදන්න. ඉතින් ඒක නිසා ඒක ඉතා වැදගත් වේවි. ඒ වගේම ඊළඟ සතියේ සෛල විභාජනය ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතා කරලා ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් සෙට් එක සහ 2000 ඉඳලා රචනා සෙට් එක පිළිබඳව සාකච්ඡා කිරීමක් කරලා මේ සෛලිය පදනම කොටස අවසන් කර ගැනීම සිද්ධ කරනවා ලබන සතියේ. ඒතර අද දවසේ අපි මූලිකත්වය දෙන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල විභාජනයේ පිළිබඳව අදහසක් ලබා ගැනීමට සහ මේකේ තියෙන මේ MCQ 23ක් තියෙනවා 1985 ඉඳලා 2018 වෙනකන් තියෙන ඒරියා එකේ MCQ 23 විසඳීමට තමයි අද දවසේ අපි මූලිකත්වයක් දෙන්නේ. ඒක නිසා මම මුලින්ම සෛල විභාජනය කියන කාරණය සම්බන්ධයෙන් ඉතාම සරල ඒ වගේම ඒක ඔයාගේ ඔළුවට ගන්න පුළුවන් විදිහේ පොඩි අදහසක් ඔයාගේ ඔළුව ඇතුලේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා මූලිකව. ඊට පස්සේ අපි MCQ ටියුටරේට යන් බොහෝ දුරට අපේ කාලය වෙනද තරම් යන එකක් නෑ අද දවසේ. මොකද අපිට කතා කරන් තියෙන MCQ ප්‍රමාණය සීමිත නිසා. ඒ නිසා මම ස්ට්‍රක්චර්ඩ් කොටස පටන් ගන්න බලාපොරොත්තුකුත් නැහැ අද. මොකද අපිට තවත් දිනයක් වෙන් වෙලා තියෙන නිසා සෛල විභාජනයේට ඒ දිනේදී නැවතත් මේ සෛල විභාජනය සහ සෛලීය පදනම ගැන කතා කරලා විශේෂයෙන් සෛල විභාජනය ගැන කතා කරලා ස්ට්‍රක්චර්ඩ් සහ එසේ සම්බන්ධ කාරණා ටික කතා කරගන්න මම ඊළඟ සිකුරාදා තියා ගන්නවා. එතකොට අද අපිට ලොකු කාලයක් වෙන් වෙන එකක් නැහැ, යන එකක් නැහැ වැඩේට. නමුත් මේ දවස් දෙකේම මිස් කරගන්න එපා. මේ දවස් දෙකේදීම මම ලොකු මූලිකත්වයක් දෙනවා මේ සෛල විභාජනය කියන කොටසට. ඒකට හේතුව අපි කතා කරගෙන ආපු සෛලය, සෛලීය ඉන්ද්‍රිකා, සෛලීය ඉන්ද්‍රිකාවල ව්‍යුහය, සෛලීය ඉන්ද්‍රිකාවල කෘත්‍ය කියන කොටස ඒක සාමාන්‍යයෙන් හැමෝටම වගේ යම්කිසි ප්‍රමාණයකට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකේ මග පැටලුණොත් පැටලෙන්නේ ඔයාලට එක්ක සමහරලාට කෘත්‍යයක් අමතක වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යුහයක් හඳුනා ගැනීම සිද්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදී මිසක් ඒක ඇතුලේ ලොකු කන්සෙප්ට් එකක් නැහැ. හරිද? ඒකේ ප්ලාස්මා පටලය ගැන කතා කරද්දී යම්කිසි ප්‍රමාණයක කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ ඇරෙන්න අර මේකේ තනිකරම තියෙන දැන් ගෙදර තියෙන මොකක් හරි උපකරණ බ්ලෙන්ඩ් එක තියෙනවා. බ්ලෙන්ඩ් එක තියෙන්නේ කොටන්න. හරිද? රයිස් කුකර් එක තියෙන්නේ බත් හදන්න. හරිද? එතකොට ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා අපිට ඒකේ මොනවා හරි තම්බ ගන්න පුළුවන්. හරිද? දැන් ප්‍රෙෂර් කුකර් එකකින් කොටන්න බෑ. රයිස් කුකර් එකකින් තම්බන්න නම් පුළුවන් හැබැයි. ඒ වුණාට දැන් ඒ වගේ අර එකිනෙකට වෙනස් කාර්යයන් තියෙන වෙනස් ව්‍යුහ තියෙන ඒ ඔක්කොම එකට එකතු වෙච්ච යුනිට් එකක් විදිහට සෛලය දකින්න අපිට පුළුවන් මේ සෛලීය පදනමේ මුල් ඒක කොටසේ අපි කතා කරේ ඒ කොටස් ටික අපි ලොකු MCQ ප්‍රමාණයක් කතා කරා මම හිතන්නේ MCQ 70 ගානකට කිට්ටු වෙන්න කතා කරා මේ සෛලීය ඉන්ද්‍රිකා කෘත්‍ය සම්බන්ධ මේ උපසෛලීය සංඝටක කියන මාතෘකාව යටතේ ඊට අමතරව MCQ 20ක් විතර ගියා. ඒ කියන්නේ MCQ 100කට ආශ්‍රිත ප්‍රමාණයක් අපි කතා කරා මේ මුල් කොටස ගැන. ඒතකොට ඒකේ රෙකෝඩින් එකක් දාලා ඇති. ඉතින් ඒකත් බලන්න මිස් වුණා නම් මොකද සෛලීය පදනමේ මේ කොටසේදී නම් ගොඩාක් ඔයාලට තියෙන්නේ පාඩම් කරගන්න. දැන් මේ සෛල විභාජනය කියන කොටසේ තනිකරම මේක යාන්ත්‍රණයක්. මේක ඇවිල්ලා එක සෛලයකින් තවත් සෛලයක් නිර්මාණය කරන යාන්ත්‍රණයක්. එතකොට මේ යාන්ත්‍රණය පිළිබඳව ඔයාට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන් MCQ වගේ එකකදී හරිද MCQ විසඳීමකදී වගේ එකකදී අපිට ඒ තියෙන අවබෝධය ප්‍රමාණවත් නිවැරදි උත්තරයට යන්න. හැබැයි මම ලබන සතියේ කියා දෙන්නම් ස්ට්‍රක්චර්ඩ් එසේ වලදී අවබෝධය විතරක් තිබුණාට මදි. ඔයාට ඒක ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ පොයින්ට් ටික. ඒක නිසා
මම අද දවසේ කොටස් දෙක ගන්න නැති වෙන හේතුවත් ඒක. ඔයාට අද දවසේ මම මේ කතා කරන මූලික අවබෝධාත්මක කරුණු ටික ග්‍රහණය කරගෙන ප්ලීස් ලබන සතියේ අපි කතා කරන සෛල විභාජනය කතා කරන අවසාන දවස, ඒ කියන්නේ සෛලීය පදනම කතා කරන අවසාන දවස, තුන්වෙනි දවසේ ඊට පස්සේ සතිය අපි පරිවෘත්තීය කොටස ආරම්භ කරනවා. ඉතින් පරිවෘත්තීය කොටස නම් මම හිතන්නේ අපිට සෙෂන්ස් 4ක් හෝ 5ක් විතර දිගු වෙනවා. මොකද ඒකේ ලොකු පරාසයක් කතා කරන්න තියෙනවා සහ ලොකු ප්‍රමාණයක් තියෙනවා කතා කරගන්න. ඒක නිසා එතකොට ඒකෙදි සෙෂන් බයි සෙෂන්ස් තමයි යන්නේ. අපි එන්සයිම ගැන කතා කරනවා. එතකොට එන්සයිම වල ස්ට්‍රක්චර් රචනා ටික කතා කරනවා. ඊට පස්සේ සෛලීය ශ්වසනයේ ප්‍රභා සංශ්ලේෂණය ඒ විදිහට තමයි වැඩේ යන්නේ. එතකොට ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ ටික කරගත්තට පස්සේ අපිට සාර්ථකව 1985 2018 ඒරියා එක ඇතුලේ, ඒ කියන්නේ පරණ සිලබස් ඒරියා එක ඇතුලේ සමස්ත ප්‍රශ්න ටික දෙවෙනි යුනිට් එකේ කතා කරලා අවසන් කරගන්න පුළුවන්. විභාගේ ලං කරලා මම 2000 පොරොන්දු වෙච්ච විදිහට 2019 ඉඳලා 2024 දක්වා පේපර්ස් ටික අවුරුදු 5ක විභාග ඉතිහාසයක් තියෙනවා. ඒ සෙට් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එකින් එක. එතකොට අපිට අපේ මේ පරණ සිලබස් ඒරියා එකෙන් සමස්ත විෂය නිර්දේශයම කතා කරලා තියෙන නිසා අපිට ඒක ඉතා පහසුවක් වේවි. බොහෝ දුරට ඒ සීරීස් එක ක්‍රියාත්මක වේවි. විභාගයේ ලං වෙලා මාසයක් වගේ තියෙද්දි සීරීස් එක ක්‍රියාත්මක වෙවි. අපිට සති 5ක් වගේ තිබුණා නම් ප්‍රමාණවත් 2019 2020 2021 22 23 24 සති 6ක් විතර අපිට අවශ්‍ය වෙනවා. කියන්නේ මාස එකහමාරක විතර පරාසයක් වෙනකොට අපි මේ වැඩ කටයුතු ටික මේ පැත්තෙන් ඉවර කරගන්න ඕනේ. හරිද? ඒකට එහෙම ඉවර කරගත්තට පස්සේ අපිට පුළුවන් ඔය ඒරියා එක සාකච්ඡා කරගන්න විභාගයට කලින්. කොහොමත් විභාගයේ ඔක්තෝබර් මාසේ තමයි නියමිත වෙලා තියෙන්නේ 2025 එක්සෑම් එක. එතකොට ඔක්තෝබර් 20 වගේ ඒරියා එකක් තමයි තියෙන්නේ. එතකොට ඔක්තෝබර් මාසෙත් අපිට සතියකට කලින් මේ ක්ලාසස් නවත්තන්න තියෙන. ඒතර ඔක්තෝබර් මාසෙත් අපිට සති දෙකක් විතර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි පොඩි මාක් එකක් තියාගමු. අපි සැප්තැම්බර් වෙනකොට මේ වැඩ ටික ඉවර කරගන්න. දැන් මේ මාර්තු. ඒතර මාර්තු ඉවර වේවි අපිට දෙවෙනි පාඩම ඉවර කරගද්දි. ඊට පස්සේ අප්‍රේල් එනවා. අපි ඊළඟට යන්නේ 6 වලට. ඒකේ ගණන් ටික හදන්න තියෙනවා. ඊට පස්සේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් අපිට මාස 6ක විතර පීරියඩ් එකක් තියෙනවා ඉතුරු කොටස් ටික කතා කරන්න. එතෙන්දී මම ඊළඟට දෙවෙනි පාඩමේ පරිවෘත්තීය කොටස් ටික කතා කරලා කම්ප්ලීට්ලි දෙවෙනි පාඩම ඉවරුනාට පස්සේ එන්නේ 6 වෙනි පාඩමේ ගණන් ටික හදන්න. ඊට පස්සේ එන්නේ 7 වෙනි පාඩමට. ඊට පස්සේ එන්නේ 10 වෙනි පාඩමට. එතකොට ඒ ඒරියා එක ඉවර වෙනවා. ඊට පස්සේ එන්නේ 3 වෙනි පාඩමට. හරිද? 3 වෙනි පාඩමෙන් ඊට පස්සේ 8 වෙනි පාඩම සහ 9 වෙනි පාඩම කියන ඒරියා එකට එන්නේ. අන්තිමට විභාගයට ලං කළාම තමයි 4 සහ 5 කියන යුනිට්ස් වලට එන්නේ. එතකොට ඒ ටික අපි කවර් කරගත්තොත් අපිට සැප්තැම්බර් වෙනකොට වැඩේ ඉවර කරගන්න ෆුල් ට්‍රයි එකක් දෙමු. එතකොට අපිට පුළුවන් සැප්තැම්බර් ඉඳලා 2019 2020 2021 22 23 24 කියන ඔයාලගේ ජෙනර් එකේ නැත්නම් ඔයාලගේ සිලබස් ඒරියා එක ඇතුලේ තියෙන පාස් පේපර්ස් ටික කම්ප්ලීට්ලි කතා කරන්න. එතෙන්දී මම පොඩ්ඩක් ඩිස්කෂන්ස් ටයිම් එක වැඩි කිරීමක් සිදු කරાવી බොහෝ දුරට. ඒ කියන්නේ ටයිම් එක පොඩ්ඩක් වැඩි කිරීමක් සිදු කරાવી. එතකොට ඒ ටයිම් රේන්ජ් එක වැඩි වීමත් එක්ක අපිට පුළුවන් වේවි ඒ දවස් ඇතුළත ඒ පාස් පේපර් එක කතා කරගන්න සහ මෙතනින් ලබා ගන්න දේවල් වලිනුත් අපිට පහසුවක් වේවි පාස් පේපර් ටික කතා කරගන්න. ඒතකොට ඒක සම්පූර්ණයෙන්ම ඔයාලගේ සිලබස් එක through තමයි යන්නේ. හරිද? ඉතින් අන්නේ කාරණේත් පොඩ්ඩක් ඔලුවට ගන්න. ඉතින් අද දවසේ අපිට කතා කරන්න තියෙන ඒරියා එක ගොඩක් පුංචි. එහෙමයි කියලා මම ඊළඟ දවසේ ඒරියා එක අද දවසට ගන්නෙ නැහැ. ඒකට හේතුව ඊළඟ දවසෙත් මම නැවතත් මේ සෛල විභාජනයේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සති දෙකක් අපි සෛල විභාජනය ගැන අදහසක් ගන්න. දැන් අද ගන්න අදහසින් මම ඔයාලට යෝජනා කරන්නේ ඊළඟ දවසේ තියෙන ස්ට්‍රක්චර් සහ එසේ. ඒ නිසා අද ඔයා මේ ලබා ගන්න අදහසින් අපි MCQ ටික ඉවර කරගමු. ඊට අමතරව ඊළඟ සතිය වෙනකොට ඔයා තනියෙන් පාඩම් කරලා ඒ ප්‍රශ්නට උත්තර ලියලා 2000 ඉඳන් තියෙන රචනා ටික හොයලා බලලා ඒවට උත්තර ලියන්න උත්සාහ කරලා ඒ ස්ට්‍රක්චර් ටිකට උත්තර ලියලා සහභාගී වුණොත් ලබන සතියේ
ලබන සතියේත් මම සෛල විභාජනය ගැන කරන පැහැදිලි කිරීමේදී ඔයාලට තවදුරටත් ඒකේ අවබෝධය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේ මේකෙන් එන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දීමේ හැකියාව වැඩි කරගන්නත් පුළුවන්. හරි. ඒතර මේක ගොඩාක් දරුවන්ගේ තිබිච්ච මේකක්. මම ඔන්ලයින් ෆිසිකල් දෙගොල්ලොන්ගෙම ගත්ත කමෙන්ට්ස් වලදී ආපු එකක් තමයි දෙවෙනි පාඩමේ මේ සෛල මේ සෛලීය පදනම කොටසේ ඔයාලට ලොකු ගැටලු තිබිච්ච ඒරියා එක තමයි මේ සෛල විභාජනය කියලා කියන්නේ. ඉතින් ඒක විසඳන්න පුළුවන් විදිහේ මොඩල් එකක් සරලම විදිහටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්නත් පුළුවන්. හරිද? එතකොට මේ මම මුලින්ම මෙන්න මේ වගේ අදහසකට එන්න. දැන් අපිට සෛලය පිළිබඳ මූලික අදහසක් තියෙනවා. සෛලය කියන්නේ මොකක්ද කියන එක. සෛලය තමයි ජීවයේ පවතින පුංචිම යුනිට් එක. එතකොට මේ සෛල විභාජනයේ අවශ්‍යතාවය අපි මුලින්ම පැහැදිලි කරගත යුතුයි. සෛල විභාජනයේ අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ ඇයි? සෛලයක් පුංචි වීම නැත්නම් සෛලයක් කුඩා වීමේ අවශ්‍යතාවය මූලික වශයෙන්ම ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඒ තමයි සෛලයක් ඉතා කුඩා වීමේ මූලික අපේක්ෂාව තමයි පුෂ්ඨ පරිමාණ අනුපාතය අඩු කර ගැනීම. ඒ කියන්නේ දෙයක් පුංචි වෙනකොට එයාගේ පුෂ්ටික වර්ගඵලයට පරිමාව දරන අනුපාතය ගොඩාක් වැඩි අගයකට අරන් එන්න පුළුවන්. මොකද එයාගේ පරිමාණ සාපේක්ෂව ලොකු පුෂ්ටික වර්ගඵලයක් තියෙනවා දෙයක් පුංචි වෙද්දී. හරිද? දෙයක් ලොකු වෙද්දී එයාගේ පුෂ්ටික වර්ගඵලයට සාපේක්ෂව පරිමාවේ වැඩිවීමක් තියෙනවා. ඒක නිසා පුෂ්ඨ පරිමාණ අනුපාතය අඩු වගයක් තමයි තියෙන්නේ. මෙන්න මේ පුෂ්ඨ පරිමාණ අනුපාතය තමයි බලපාන්නේ පුතේ මෙයාගේ මේ ද්‍රව්‍ය හුවමාරුව කියන කාරණේ. මේ පුෂ්ඨ පරිමාණ අනුපාතය තමයි බලපාන්නේ ද්‍රව්‍ය හුවමාරුව කියන කාරණේට. ඒකට හේතුව මෙයා බාහිර පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරු කරගන්න බලපාන ප්‍රධාන සාධක දෙක තමයි මෙයාගේ පුෂ්ටික වර්ගඵලයත් මෙයා තුල තියෙන පරිමාවත්. හරිද? ඔයා හිතන්න මේක ඇවිල්ලා පිට්ටනියක්. හරිද? මේක ඇවිල්ලා පිට්ටනියක්. දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න තියෙනවා පිට්ටනියක්. මෙන්න තියෙනවා පිට්ටනිය. පිට්ටනි දෙකම එක සමානයි කියලා හිතන්නකෝ. හරිද? එතකොට මේ පිට්ටනියේ වටේටම තාප්පයක් ගහලා තියෙන්නේ මෙහෙම. හරිද? එක ගේට් එකයි තියෙන්නේ. මේ පිට්ටනිය මොකුත් තාප්ප නැහැ. මේක තනිකරම විවෘත පිට්ටනියක්. දැන් මේ පිට්ටනිය තුලට ඕනෑම තැනකින් මොනවක් වෙන්න පුළුවන්ද? අපිට වාහන ඇතුල් කරන්නත් එළියට දාන්නත් පුළුවන්. ඕනෑම තැනක. ඒ කිසිම මේකක් නැහැ. නමුත් මේකට හැමතැනින්ම බෑ. මේ විවෘත කරපු තැනින් තමයි එහෙට මෙහෙට යන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලට තේරෙන්නේ නැති මේ පුෂ්ටික වර්ගඵල නැත්නම් මේ හුවමාරු පුෂ්ඨය කියන එක හරි වැදගත් මේ වැඩේ. ඒ වගේම මෙන්න මේක ඇතුලේ තියෙන පරිමාවත් වැදගත් වෙනවා මේ වැඩේ. හරිද? මේක ඇතුලේ තියෙන පරිමාවත් වැදගත් වෙනවා. නමුත් පරිමාව කොච්චර වැඩි කරාද? දැන් ඔයා හිතන්න මේ පිට්ටනිය මේ වගේ ගොඩාක් ලොකුයි කියලා. මීට වඩා ගොඩාක් ලොකුයි කියලා. අපි හිතමු මේක පිට්ටනිය කියලා. මේක ඔන්න මේකට වඩා ගොඩාක් ලොකුයිනේ. මේකට වඩා ගොඩාක් ලොකුයි. ඒ පරිවහන කාර්යක්ෂමතාවය අතින් දැන් හිතන්නකෝ මේක පිට්ටනියක් කියලා. මේ ටික අයින් කරමු. ඔන්න මේක පිට්ටනියක්. මෙයාගේ පරිමාව ගොඩක් වැඩි. හරිද? මෙයාගේ පරිමාවට සාපේක්ෂව ගොඩක් වැඩිනේ. හරිද? නමුත් මෙයාගේ තාප්පයක් නැහැ. මෙයාගේ ඕනි තැනකින් මෙහෙම ඇතුළට එළියට යන්න පුළුවන්. නමුත් මෙයාගේ මෙන්න මේ පොඩි තැනකින් විතරයි යන්න පුළුවන්. එතකොට මෙයාගේ පරිමාව කොච්චර වැඩි වුණත් මෙයාගේ පරිවහන කාර්යක්ෂමතාවයට වඩා මෙයාගේ පරිවහන කාර්යක්ෂමතාවය වැඩි. ඒකට හේතුව මෙයා තුල පරිවහනය සිද්ධ කරන්න පුළුවන් මේ පුෂ්ටික වර්ගඵලය වැඩි කියන එක. එතකොට පරිමාවට සාපේක්ෂව පුෂ්ටික වර්ගඵලයේ වැඩි අගයක් එනවා නම් ඔයා දන්නවා මේ අනුපාතයේ වැඩි අගයක් එනවා. පරිමාවට සාපේක්ෂව පුෂ්ටික වර්ගඵලයේ අඩු අගයක් එනවා නම් ඔයාට තේරෙනවා මේ අනුපාතයේ අඩු අගයක් එන්නේ කියලා. ඉතින් සෛලයක් පුංචි වෙන්න ප්‍රධානතම හේතුව මෙන්න මේක. මොකද සෛලයක් අභ්‍යන්තරයෙන් පරිමාව වැඩි වෙනකොට එයාගේ පුෂ්ටික වර්ගඵලයට සාපේක්ෂව පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ පරිවහන කාර්යක්ෂමතාවය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. සෛලයක් පුංචි වෙන්න එයාගේ පරිමාවට සාපේක්ෂව එයාට පුළුවන් පුෂ්ටික වර්ගඵලය වැඩි කරගන්න. හරිද? පරිමාවට සාපේක්ෂව උදාහරණයක් විදිහට ඔයා ජල භාජනයක් අරගෙන ඕකට ජිල් බෝලයක් සයිස් එකේ ස්පොන්ජ් එකකුයි වොලි බෝලයක් සයිස් එකේ ස්පොන්ජ් එකකුයි දැම්මොත් එimhe ස්පොන්ජ් බෝලයක් මේකට දැම්මොත් එimhe ඊටාම ඉක්මනට ජලය අවශෝෂණය කරගෙන ගිලින්නේ ඔය ජිල් බෝලයක් සයිස් එක. ඒකට හේතුව එයාගේ ප්‍රමාණය කුඩා වීම. ඒ ප්‍රමාණය කුඩා වීමත් එයාගේ පුෂ්ටික වර්ගඵලයේ වැඩි වීමත්. මොකද එයා ජලයත් එක්ක ගැටෙන පුෂ්ටික වර්ගඵලයේ වැඩි මෙයාට සාපේක්ෂව. මෙයාගේ පුෂ්ටික වර්ගඵලයේ
මෙයාගේ ගැටෙන පුෂ්ටික වර්ගඵලයත් එක්ක මෙයාගේ පරිමාව ගොඩක් වැඩි. කියන්නේ මෙයාගේ යම් මෙයාගේ ගැටෙනවා කියනකො මෙන්න මේ වගේ ඒරියා එකක් ජලයේ මෙයාගේ භාගයක් ගැටෙනවා ජලයේ. ජලයට කොහොමද අපෙටි භාගයක් ගැටෙනවා. ඒතකොට එතනින් ජලයට අග්ගාලා ඇදලා ගන්න පුළුවන් නේ. හරිද? මෙයාගෙත් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගැටෙනවා. ඒතකොට කියයි සර් ඒක ලොකුයිනේ කියලා. නෑ. නමුත් මේ ප්‍රමාණෙත් එක්ක බලන්න මෙයාගේ පරිමාව ගොඩක් වැඩි. මේ මුළු පරිමාව පුරවන්න එපා මෙයා වතුර ගිලින්. හරිද? නමුත් මෙයාට සාපේක්ෂව පරිමාව චූටි. යාට ඉතා ඉක්මනට ඒක කරන්න පුළුවන්. ඒක සයිඩයා පුංචි වෙලා තියෙන්නේ මෙන්න මේ කියන සාධකයේ මත. ඒ තමයි එයාගේ පරිවාහනය කාර්යක්ෂම කරගන්න. එයාගේ පරිවාහනය කාර්යක්ෂම කරගත්තොත් තමයි එයා තුල සිදුවන සියලු රසායනික ක්‍රියාවලි. මොකද ද්‍රව්‍ය පරිවාහනයත් එක්ක රඳා පවතිනවානේ පරිවෘත්තිය කියන කාරණේ. අපි ඉස්සරහට කතා කරමු පරිවෘත්තිය ගැන. සරලව හිතන්නකෝ. ඒතකොට ද්‍රව්‍ය පරිවාහනයත් එක්කනේ ඇතුලේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. අපිට තෙල් ටික, ගෑස් ටික හරියට ආවොත් තමයි අපේ ඇතුලේ යාන්ත්‍රණ ටික ක්‍රියාත්මක වෙන්නේ. ඔයාලා දන්නවනේ ඒක එහෙම නැතුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද ඒක ඇතුලෙන් නිර්මාණය කරගන්න බෑ. ඒක එළියෙන් ගන්න ඕනේ. ඒ වගේම දැන් හිතන්න අපි ගෙදරක තියෙන කුණු ටික එහෙම හරියට බැහැර කරගත්තොත් තමයි ගෙදර යාන්ත්‍රණය හරියට සිද්ධ වෙන්නේ. නැත්තම් ගඳ ගන්නවා, පණුව ගන්න. ඒ අර සාමාන්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පරිවාහනය හරියට සිද්ධ වුණොත් විතරයි යම්කිසි කාර්යක්ෂම ක්‍රියාවලියක් සිද්ධ කරගන්න පුළුවන්. නැත්තම් විශේෂයෙන් රසායනික ක්‍රියාවලිය වගේ ඒවාදී මේ පරිවාහනය හරිම වැදගත්. මොකද බාහිර පරිසරයත් එක්ක බාහිර පරිසරයෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමත් අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීමත් කාර්යක්ෂම සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වුණොත් විතරයි අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරයත් එක්ක නොවෙනස් වෙන විදිහට අභ්‍යන්තර පරිසරයේ ක්‍රියාවලිය ටික කාර්යක්ෂම කරගන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ කරන්න හොඳ පරිවාහනයක් තියාගන්න ඕනේ. හොඳ පරිවාහනයක් තියාගන්න නම් පරිමාවට වඩා පරිවාහනය වෙන ප්‍රදේශය නැත්නම් පුෂ්ටික වර්ගඵලය වැඩි කරගන්න ඕනේ. පරිමාවට වඩා පුෂ්ටික වර්ගඵලය වැඩි කරගන්න නම් දෙයක් ලොකු වෙලා හරියන්නේ නැහැ. දෙයක් පුංචි වෙන්නයි ඕනේ. දෙයක් පුංචි වෙන තරමට තමයි එයාගේ පරිමාණයට සාපේක්ෂව පුෂ්ටික වර්ගඵලය වැඩි වෙන්නේ. ඒක නිසා තමයි නැනෝ ටෙක්නොලොජි වගේ දේවල් වලදී සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සාමාන්‍ය පරිමාණයේ දේවල් වලට වඩා ඔක නැනෝ පරිමාණයට ගියාට පස්සේ ඒවයි ಗುಣ පවා වෙනස් වෙන්නේ. හරිද? ඒ මේ තියෙන හැකියාව නිසා. ඒ කියන්නේ මේ පුෂ්ඨ පරිමා අනුපාතය ගොඩාක් වැඩි වෙන නිසා. ඉතින් සෛලයක් පුංචි වෙන්න ප්‍රධානම හේතුව ඕක. හරිද? එතකොට සෛලයක් කොච්චර ඒ විදිහට පුංචි වෙලා තිබුණත් ඔයා දන්නවා ජීවි ලක්ෂණයක් විදිහට මේක වර්ධනය වීම සිද්ධ වෙනවා. හරිද? මේක වර්ධනය වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක ජීවි ලක්ෂණයනේ. වර්ධනය කියන්නේ අනිවාර්ය ජීවි ලක්ෂණයක්. වර්ධනය වෙනවා. ඉතින් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන්ම මෙයාගේ මොකද්ද වෙන්නේ? පරිමාව වැඩි වීමක් සිද්ධ වෙනවා. වර්ධනය වෙනකොට අනිවාර්යෙන් පරිමාව වැඩි වෙනවා. එතකොට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. හරි? එතන මේ පරිමාව වැඩි වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? පුෂ්ඨ පරිමාණුපාතය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේක ගැටලුවක්. මේක තව දුරටත් දිගින් දිගට සිද්ධ වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? අර පරිවහන කාර්යක්ෂමතාවය එන්න අඩු වෙලා ගිහිල්ලා මේ පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. මේ පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. ඒක නිසා මේකට තුඩු දුන් හේතුව නැති කර ගන්න. තුඩු දුන් හේතුව තමයි එයාගේ පුෂ්ඨ පරිමාණුපාතය මේ වැඩි වුණා, මේ අඩු වුණා. ඒක වැඩි කර ගන්න අනිවාර්යයෙන්ම මෙයාට සිද්ධ වෙනවා පුෂ්ටික වර්ගඵලයට සාපේක්ෂව පරිමාව අඩු කරගන්න. ඉතින් යම්කිසි දෙයක මේ වගේ දෙයක පරිමාව අඩු කරන්න නම් මේක මෙහෙම තියලා හරියන්නේ නැහැ පුතේ. මේක බෙදන්න ඕන. විභාජනය කියන වචනේ එන්නේ ඒකයි. මේක බෙදන්න ඕන. බෙදුවොත් විතරයි පරිමාවක් අඩු කරගන්න පුළුවන්. හරිද? බෙදුවොත් තමයි පරිමාව අඩු කරන්න පුළුවන්. ඉතින් මේක නිකම් බෙදෙන්නේ නැහැ. මේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වලට තියෙන විශේෂ හැකියාවක් තියෙන යාලට පුළුවන් ස්වයං ප්‍රතිවලිත වෙන්න. ප්‍රතිවලිත වෙලා මේක සෛල දෙකක් විදිහට තමයි බෙදෙන්නේ. සෛල දෙකක් විදිහට තමයි බෙදෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේක තමයි සෛලයේ ජීවන චක්‍රය. නැත්නම් සෛලයේ ජීවිත කතාව. හරිද? එතකොට සෛලයක් ඉපදෙන්නේ තවත් සෛලයකින්. සෛලයක් ආරම්භ වුණා ඊටාම අහඹු විදිහට අපි දැන් ওই තුන්වෙනි පාඩමේදී කතා කරනවා ජෛව රසායනික පරිණාමවාදය කියලා කොටසක්. එතනදී බලමු මේ මුල්ම සෛලයේ ආරම්භ වීම ගැන නැත්නම් බලයි මුලින්ම කොහෙද සෛලයක් තිබුණේ කියලා. දැන් මුලින්ම සෛලයක් මේ ඊටාම අහඹු විදිහට නිර්මාණය වෙනවා. එතනින් පස්සේ මේ තියෙන සියලුම සෛල ඇති වෙන්නේ එයාට කලින් සෛලයක් බෙදිලා. ඔක රඩොෆර්චෝ කියනවනේ සෛලිය මේ සෛලවාදය තුල කියනවනේ. නව සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියන එක. ඒ කියන්නේ පෙර පැවති සෛල බෙදිලා තමයි හැමතිස්සෙම අලුතෙන් සෛලයක් ඇති වෙන්නේ. හරිද? එතකොට
ඒ මුලින් තියෙන සෛලයේ වර්ධනය වෙලා එයා බෙදෙනවා. එතකොට සෛලයක ජීවිත කතාව ඇතුලේ ප්‍රධාන සම්දිස්ථාන කිහිපයක් තියෙනවා. හරිද? එතකොට ඇත්තටම මේක චක්‍රයක්. එතකොට අර කුකුලගේ විත්තරේ වගේ කතන්දර අහන්න එපා. හරිද? එතකොට මේක ඉස්සෙල්ලාම සෛලයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙච්ච තැන ඉඳලා වැඩේ යන්නේ ওই විදියට. හරිද? එතකොට අපි මේක ඇවිල්ලා චක්‍රයක් උදේ. මේක ඇවිල්ලා චක්‍රයක්. හරිද? එතකොට මේ චක්‍රය ඇතුලේ අද කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ චක්‍රීය ක්‍රියාවලියක ආරම්භයත් අවසානයත් එකම තැනක තියෙන්නේ. හරිද? ස්ටාර්ට් එක එන්ඩ් එක. මේ චක්‍රීය ක්‍රියාවලියක ආරම්භයත් අවසානයත් එකම තැනක තියෙන්නේ. එතකොට යම්කිසි සෛලයක් බෙදිලා හරිද? ඔන්න අලුතෙන් සෛල දෙකක් ඇතිවීමත් හරිද? සෛලයක් බෙදිලා අලුතෙන් සෛලයක් ඇතිවීමත් සෛලයක් නැවත බෙදෙන්න ගමන් කිරීමත් කියන දෙකම සිද්ධ වෙන්නේ එකම තැනක. හරිද? එතකොට දැන් මේ බෙදෙන සෛලකින් එකක් ඊට පස්සේ ඕව වර්ධනය වෙලා ආයෙ බෙදෙන්න පටන්. එතකොට මේක ඇතුලේ 90ක් විතර තියෙන්නේ මේ වගේ අගයක් ගමු. 90ක් විතර තියෙන්නේ සෛලයේ සාමාන්‍ය ජීවිතය. ඒ කියන්නේ එයා ඉපදිලා එයා වර්ධනය වීම තමයි තියෙන්නේ. ඒතකොට සෛලයක් එන්න හිමීට එයාගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම සිද්ධ වෙනවා. හරිද? ඕක තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ වගේම එයා මේ වර්ධනය අවසන් කරලා එයාට සිද්ධ වෙනවා අර එයාගේ බෙදෙන්න අවශ්‍ය කාලයට ආවට පස්සේ ඒකට අවශ්‍ය දේවල් සකසා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ යාගේ ජීවිත කාලය ඇතුලේ එයා දන්නවා එයාට කවදා හරි බෙදෙන්න වෙනවයි කියලා. ඒක නිසා එයාගේ 90ක් විතර තියෙන එයා තව සෛලයක ඉපදුනාට පස්සේ ඒ සෛලය ඊට පස්සේ මීට වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ජීවී ක්‍රියාවලියක්. හරිද? එතනින් පස්සේ එයා දන්නවා කොයි වෙලාවක හරි යාට බෙදෙන්න වෙනවයි කියලා. ඒක නිසා එයා ඒකට අදාළ දේවල් සකසා ගැනීම මේ කාල පරාසය ඇතුලේ සිද්ධ කරගන්නවා. කියන්නේ එයා දන්නවා කවදා හරි යාට බෙදෙන්න වෙනවයි කියලා. ඒ නිසා එයා ඒකට අවශ්‍ය දේවල් එයා ඒ අවදිවලදී හදා ගන්නවා. එතකොට මේ බෙදෙන කතන්දරේ තියෙන්නේ 10%ක විතර කෑල්ලක් තමයි මේ එයාගේ ජීවිත කාලේ තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ ජීවිත කාලේ දින 100ක් කියලා හිතන්නකෝ. එයාගේ දින 100න් එයා දින 90ක්ම ගත කරන්නේ සෛලයේ වර්ධනය වෙවි මේ විභාජනයේට සූදානම් වීම තමයි සිද්ධ වෙන්නේ ඔය දින 90ක් විතර. එයා බෙදීම සිද්ධ වෙන්නේ දින 10ක් වගේ කාලයක් ඇතුළත. ඒ වගේ අර්ථයක් ගන්නකො. එතකොට 10%ක් විතර තමයි මේ වැඩේ තියෙන්නේ. මේ බෙදීම කියන කාරණේ තමයි අණු කොටස් වලට බෙදෙන්නේ. ඉතින් අපි සුනාස්ටික සෛලයකට සාපේක්ෂව තමයි මේ දේ කතා කරන්නේ. මොකද ප්‍රාඥාස්ටික සෛලයක හරි සරලයි. එයාට අග්ගාලා එයාගේ ශ්‍රවේනික ද්‍රව්‍ය ටික බෙදා ගන්නවා. ඊට පස්සේ මැදින් දැන් බැක්ටීරියා වගේ නම් මැදින් බිත්තියක් ගහලා දෙකට කරනවා. දීකණ්ඩණය වගේ වනේ තියෙන්නේ. නමුත් නෂ්ටියක් තියෙද්දි මේක ටිකක් අමාරුයි. මොකද නෂ්ටියක් සුනාස්ටික ජීවීන්ගේ සෛලවල සංකීර්ණත්වය වැඩි. ඒ වගේම දත්ත ප්‍රමාණයත් වැඩි. හරිද? එතකොට මේ ටික බෙදාගනිද්දී සෑහෙන ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා මෙයා මේ ජීවිත කාලේ වැඩි කාලයක් ගත කරන්නේ වර්ධනය වෙමින් තමයි ගත කරන්නේ. එතකොට ඊටාම කෙටි කාලයක් තුල තමයි බෙදීම සිද්ධ වෙන්නේ. හරිද? ඒ කෙටි කාල පරාසය තුලේ බෙදීම කියන කාරණිය සිද්ධ කරගන්න අවශ්‍ය දේවල් ටික එයා අර ඉතුරු කාලය තුල එයා හිමීට නිර්මාණය වෙනවා. හරිද? මේකෙදි මුල් කාලීනව මෙයා අපි හඳුන්වනවා G1 අවධිය කියලා. මේ කාල පරාසය තුල මෙයා සිද්ධ කරන්නේ යාගේ වර්ධනය වීම තමයි එයා සිද්ධ කරගන්නේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. ඒ විදිහට මෙයාගේ වර්ධනය වීම තමයි සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ හැම සෛලයක්ම විභාජනය වෙන්නේ නැහැ. දැන් අපේ තියෙන පේශි සෛල, ස්නායු සෛල මේ හැම එකම විභාජනය වෙන්නේ නැහැ පුතේ. විභාජනය අපේ දේහයේ තියෙන ගොඩාක් සෛල විභාජනය වෙන්නේ. මිනිස් දේහයේ තියෙන. හරිද? ගොඩාක් ඒවා විභාජනය වෙන්නේ නැහැ. කීපයක් තියෙන විභාජනය වෙන. ඒ කියන්නේ ගොඩාක් විභාජනය වෙන්නේ. ඒවා යම් කිසි තැනක නැවතිලා තියෙන. ඒකට හේතුව ඒවා වර්ධනය වෙනවා විතරයි. හරිද? ඒවා විභාජන අවස්ථාවකට යන්නේ නැහැ. ඒවා වර්ධනය වෙන්නේ ඊටාම සෙමින්. හරිද? වර්ධනය වෙනවා. තාම වේගෙන් නෙමෙයි වර්ධනය වෙනවා. අපේ විභාජන වෙන සෛල තියෙනවා. හරිද? නෑ නෙමෙයි. විභාජන වෙන සෛල තියෙනවා. ඒවා ඉක්මනට වර්ධනය වෙලා විභාජනය වෙන අවස්ථා තියෙනවා. සෛල තියෙනවා. අනිත් ඒවා ගොඩාක්ම හිමින් තමයි වර්ධනය වෙන්නේ. හරිද? එතකොට ඒවා විභාජනය වෙන්නේ නැහැ. දැන් විභාජනය වෙනවා නම් අනිවාර්යයෙන් වෙන්න ඕනි දේ තමයි
මේ data එක බෙදෙන්න ඕනේ. data එකේ copy එකක් හැදෙන්න ඕනේ. මොකද ඊළඟ සෛලයට දෙන්න එපා copy එකක්. يعني දත්ත ටික බෙදා ගන්න එපා. ඒක නිසා මෙන්න මේ G1 කලාව අවසානයේදී තියෙනවා check-in point එකක්. ඒ check point එකෙන් check කරලා බලනවා ඉදිරියට විභාජනය කරන්න අවශ්‍ය සෛල ඉදිරියට යවනවද නැද්ද කියන එක. මේ check point එකට කාලේ මේ check point එකේ මේ ඇවිල්ලා G note අවධියේ තියෙන ගොඩාක් සෛල තියෙනවා. G note අවධිය කියලා කියන්නේ මෙන්න මේ සෛල බෙදෙන්න යන්නේ නැහැ. මොකද ඒවැ DNA ප්‍රතිඵලිත වෙන්නේ නැහැ. කියන්නේ DNA එයාගේ copies හදන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ අවධියට යන්නේ නැහැ. ඉතින් මේ check point එක පැන්නට පස්සේ ඊළඟට තියෙන්නේ S කියලා කලාවක්. මෙන්න මේ S කලාවේදී මොකද්ද වෙන්නේ? අර තියෙන DNA එක යාගේ සර්වසම copies හදලා double වෙන එක සිද්ධ වෙනවා. අපිට DNA ප්‍රතිඵලිත වෙනවා. ඒකට අවශ්‍ය protein, ඒකට අවශ්‍ය enzyme මේ සියල්ල සංශ්ලේෂණය වෙනවා. සංශ්ලේෂණ ඔන්න දැන් එයා බෙදෙන්න අවශ්‍ය දේවල් ටික හදා ගන්න. ඒ අතරේ වර්ධනය වෙනවා. හරිද? බෙදෙන්න අවශ්‍ය දේවල් ටික හදා ගන්නවා. ඒ අතරේ වර්ධනය වෙනවා. හරිද? ඔන්න දැන් මේක බෙදුනා කියලා කියන එතනින් චෙක් කරන්න දෙයක් නැහැ. ඒක බෙදුනා කියන්නේ අනිවාර්යයෙන්ම එයාට බෙදෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ DNA ටික බෙදාගත්තා කියන්නේ ඉතින් බෙදෙන්න වෙනවා එයාට. එතනින් අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ එයා යනවා ඊළඟ අවස්ථාවට. ඒක තමයි දැන් ඔන්න බෙදෙන්න ආසන්නම අවස්ථාව. ඒ තමයි G2 එකේදී. මෙන්න මේ G2 එකේදී විශේෂ දැන් සත්ව සෛලයකට සාපේක්ෂව කතා කරද්දී විශේෂ කතන්දරයක් තියෙනවා. කේන්ද්‍ර දේහ කියලා ව්‍යුහයක් තියෙනවා. අපි සත්ව සෛලයට සාපේක්ෂව තමයි විභාජනය කතා කරන්නේ. කේන්ද්‍ර දේහ කියලා ව්‍යුහයක් තියෙනවා. මෙන්න මේ කේන්ද්‍ර දේහ ද්විකරණය වීමක් සිද්ධ වෙනවා. මොකද ඒක තමයි පාවිච්චි කරලා තමයි මේ DNA ටික බෙදා ගැනීම සිද්ධ කරන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මෙයා කරාට පස්සේ මෙන්න මෙතන දාලා තියෙනවා check-in point එකක්. හරිද? මේක අපි කියන්නේ G1 පිරිසුම් ලක්ෂ්‍ය. හරිද? මේක G2 පිරිසුම් ලක්ෂ්‍ය. මෙන්න මෙතන check-in point එකක් දාලා තියෙනවා. මේ check-in point එකෙන් පස්සේ මේක ඉස්සරහට යවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් බෙදෙන වැඩේට යවන්න පුළුවන්. ඉතින් බෙදෙන වැඩේට සූදානම් වීම තමයි මේ කාලපරාසය තුල සිද්ධ කරන්නේ. අපි මේ සමස්ත 90ක් විතර තියෙන මේ කාලපරාසයට කියන්නේ අන්තර් කලාව කියලා. කලාව කියන්නේ කාලය කියන එක. ඒකට එයාගේ ජීවිත කාලේ 90ක් විතර එයා සූදානම් වෙනවා වර්ධනය වෙනවත් එක්කම එයා සූදානම් වෙනවා බෙදෙන්න. හරිද? ඊළඟ 110 තමයි ඔයාලට ගැටලුව තියෙනවා. ඔයාලට මේකත් තේරෙනවා. හරිද? වැඩේ කියන්නේ මේකත් තේරෙනවා. හරි නීති වර්ධනය වෙනවා. හරි මෙයා වර්ධනය වෙනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. G1 පිරිසුන් ලක්ෂයෙන් එහා පැත්තට යන්නේ බෙදෙන ඒවා විතරයි. G note එකේ ගොඩක් ඒවා නවතිනවා. මේ දෙහේ නම් ඊට පස්සේ S අවධියට ගියාට පස්සේ DNA ප්‍රතිඵලිත වෙලා ප්‍රෝටීන සංශ්ලේෂණය වෙලා ඔන්න දැන් data එක ඩබල් වෙලා තියෙන්නේ. දැන් ඉතින් බෙදෙන්නම ඕනි. ඊට පස්සේ G2 එකට ගියාට පස්සේ සත්ව සෛලයක නම් කේන්ද්‍ර දේහ දීකරණය වෙලා අවශ්‍ය බෙදීමට අවශ්‍ය වෙන දේ සංඝටක නිර්මාණය ප්‍රෝටීන සංශ්ලේෂණය වෙලා වර්ධනය වෙලා එන්සයිම් සංශ්ලේෂණය වෙලා දැන් බෙදෙන්න සූදානම් වෙලායි. බෙදෙන්නයි සූදානම් වෙලායි. ඔතනට වෙනකොනුත් ඔයාලට තේරෙනවා. මෙන්න මේ 110 කෑල්ලේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔය 110 කෑල්ලේ තමයි ඔයාලගේ ගැටලුව තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට මේ බෙදීම කතන්දරය ගැන මට හිතෙන්නේ ගොඩාක් වෙලාට තියෙන්නේ අවබෝධයක් නැතිකමකට වඩා ඔයාලට අර ඒ තියෙන පොයින්ට්ස් ටික පිළිවෙලකට ඔළුවේ තියාගන්න බැරි ගතියක් වගේ එකක් තමයි මට නම් තේරෙන්නේ. නැතුව ඔයාලට මේක ලොකු අනවබෝධයක් නැහැ. නමුත් ඇත්තම කතන්දරේ ඔයාලට මේක ගොඩාක් තේරෙන්න තමයි සහ ඔයා ඒක ප්‍රැක්ටිස් කරද්දි තමයි පුතේ ඒක ඇඟට ඇවිල්ලා ඒ ටික මේක ඇත්තටම කතන්දරයක් චිත්‍රපටියක් වගේ අර අපි බලපු මොකක් හරි නාට්‍යයක් හරි චිත්‍රපටියක් හරි යාළුවට විස්තර කරන්නේ මචං ඔබ දන්න දැන් හිතන්නකෝ යාළුවා ඔයයි එකම ෆිල්ම් එකක් හරි මොකක් හරි බලනවයි කියලා හරිද ටීවී සීරීස් එකක් හරි මොකක් හරි බලනවා ඒ යාළුවට ඒක බලන්න වෙන්නේ නැහැ ඊට පස්සේ ඌ පන්තියට ඇවිල්ලා ඔන්න පොඩ්ඩක් ඒට මේට වෙච්ච ගමන් ළඟ උගෙන් අහනවා මේ මොකද මං ඊයේ සීන් එක උනේ මේ මට බලන්න උන්නේ නැහැනේ ගෙදර පොඩි කේස් එකක් කියලා බලන්න උන්නේ නැහැනේ මොකක්ද උනේ කියලා. ඉතින් අර දැන් අරක තියෙන චරිතත් එක්ක කතන්දරයට නැවතිච්ච තැනට ලස්සනට විස්තර කරනවා. ඒ වගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. වැඩේ කියන්නේ ඔය අර කතාවට ආස වුණාට මේ කතාවට ආස නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ එක වෙලාවල් වලදී වෙන වැඩ ටිකක්. හරිද? එච්චරයි මේ 110 කෑලි. මේ 110 කෑල්ලේ අවසානයේදී ප්ලාස්ම විභාජනය කියලා කොටසක් තියෙනවා. එකක් M අනුනනය කියලා කියන්නේ. අනිත් එක ප්ලාස්ම විභාජනය. එතන මේ ප්ලාස්ම විභාජනීය කෑල්ලේදී
සයිටෝප්ලාස්ම බෙදීමක් තියෙන. ඉතින් මේ අනුනනේ අවසානයේදී චෙක් කරනවා මේකේ ප්ලාස්මය බෙදන්න පුළුවන්ද කියලා. අපි කියන්නේ එම්පිරික්ස් ලක්ෂ්‍ය කියලා. අනුනනේ වෙලා චෙක් කරනවා මේක ප්ලාස්ම බෙදන්න හොඳයිද මේ නිවැරදි විදිහට මේක බෙදලා තියෙනවද කියලා. එහෙම නැති සෛල ඉවත් කිරීමක් සිද්ධ කරනවා ශරීරය. මොකද මේ ක්‍රියාවලිය වැරදි විදිහට වෙන්න හැකියාවක් තියෙන නිසා සමහර විට. හරි. ඔය 110 ගැන කතා කරද්දී අපි සෛල චක්‍රය කතා කරන්නේ අනූනනය කියන ක්‍රියාවලියට සාපේක්ෂව. ඌනනය කියන්නේ විශේෂ විභාජන ක්‍රමයක්. හරිද? අනූනනයට සාපේක්ෂව තමයි කතා කරන්නේ. දැන් ඔය 110 ගැන කතා කරද්දී හරිද? ඔය 110 කතන්දරය ඇතුලේ මෙතන 110නේ. හරිද? ඔය 110 කතන්දරය ඇතුලේ අවදි තියෙනවා මේ විදිහට. ප්‍රාග් කලාව කියලා එකක් තියෙනවා. ඊළඟට පෙර යෝග කලාව කියලා එකක් තියෙනවා. ඊළඟට යෝග කලාව කියලා එකක් තියෙනවා. ඊළඟට වියෝග කලාව කියලා එකක් තියෙනවා. ඊළඟට අන්ත කලාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ওই සෛලප්ලාස්ම විභාජනය කියන එක තියෙන්නේ. හරිද? දැන් මෙතනනේ තියෙන්නේ අර G2 අවස්ථාව. දැන් G2 අවස්ථාව වෙනකොට සෛලයේ නෂ්ටිය බැලුවොත් එහෙම සෛලයේ නෂ්ටිය දැන් මේ විදිහට තමයි අර ක්‍රොමැටින් ජාලයක් විදිහට මේක තියෙන්නේ. හරිද? දැන් මේකේ අමතර DNA පිටපත් හැදිලා තියෙන්නේ. අමතරව DNA පිටපතක් හැදිලා තියෙන්නේ. හරිද? දැන් මේක නිකන් අවුල් ජාලයක්. ඒ නිසා මේ අවුල් ජාලයක් බෙදා ගන්න බැහැනේ බා. දැන් මේ වෙනකොට කේන්ද්‍ර දේහත් ද්විකරණය වෙලා තියෙනවා. දැන් මේ කේන්ද්‍ර දේහ වල තමයි වැඩේ කරන්නේ. හරිද? මේ අවුල් ජාලය බෙදන්න බැහැනේ. මේ අවුල් ජාලය බෙදන්න පුළුවන්. මේ අවුල් ජාලය බෙදන්න බෑ. ඒක නිසා හරිද? මුලින්ම වෙන වැඩේ තමයි මෙන්න මේ ක්‍රොමැටින් ඝනවීම කියලා ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රොමැටින් ඝනවීම කියන ක්‍රියාවලිය මොකද්ද කරන්නේ? මේ ක්‍රොමැටින් කියන්නේ තන්තුවක් DNA හිස්ටෝන් ප්‍රෝටීන වටේ ඔතපු නිකන් අර පබළු මාලයක් වගේ රින් එකක්. තන්තුවක්. අපි ඔය 7 වෙනි පාඩමේදී මේ DNA ඇසිරීමේදී මේවා කතා කරනවා. ඒ වගේ ව්‍යුහයක් තමයි තියෙන්නේ. ඉතින් මේ නූල් වගේ තියෙන මේ පැටලලා තියෙන ටික එකට එකතු කරලා ඔයා නූල් බෝලයක් ඔතනවා වගේ මේක ඝන කරලා හදනවා නූල් පටි වගේ ව්‍යුහ හදනවා. අපි ඒවට කියන වර්ණ දේහ කියලා. එතකොට වර්ණ දේහයක් සාමාන්‍ය විදිහට තියෙන ඔන්න ඔය වගේ. හරිද? ඒ වර්ණ දේහය සාමාන්‍ය වර්ණ දේහයක් ගත්තොත් එයාගේ තියෙන තනි DNA පටියක්. මේ DNA පටිය ඝන කරාට පස්සේ ඔය වගේ. නමුත් දැන් DNA පටි දෙකක් තියෙනවානේ. සර්ව සම DNA පටි දෙකක් තියෙනවා. එතකොට අර කොපි එකේ එකත් ඔහොම සම්බන්ධ වෙලා මෙන්න මේ සෙන්ට්‍රොමියරය කියන තැනින් බැඳිලා තමයි තියෙන්නේ. ඔක ප්‍රෝටීන් එකක්. ඔක ක්ලිප් කරලා තියෙන්නේ. දැන් මේක හෙට මෙහෙට යන්නේ නැති වෙලේ ක්ලිප් කරලා තියෙන්නේ. සෙන්ට්‍රොමියර් එක කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ එක half එකක් අනිත් half එකට සමානයි. මේකේ එක half එකක් අනිත් එකට සමානයි. මේ half එක මේ අනිත් half එකට සමානයි. හරිද? එක පැත්තක් අනිත් පැත්තට සම්පූර්ණයෙන්ම සමානයි. එතකොට දැන් ඔන්න ඒ අදාළ දත්ත ටිකත් ගානට පැක් කරලා තියෙනවා. දැන් අපේ නම් මේ වගේ ඒවා 46ක් තියෙනවා. මේ වගේ වර්ගය 46ක් තියෙනවා මිනිස් දෙහියේ නම්. හරිද? ඒතර ওই විදිහට ගන්න අපි ඔක කියන ක්‍රොමැටින් ඝන වෙනවා එක. ඉස්සෙල්ලා ওই වැඩේ කරගන්න ඕනේ. නැතුව බෙදන්න බෑ. හරිද? එතකොට මේ ප්‍රාග් කලාවේදී මූලික වශයෙන්ම ඔන්න ඔය වැඩේ සිද්ධ වෙනවා. ක්‍රොමැටින් ටික ඝන වෙනවා. ඊට අමතරව මෙයාලා හදනවා තර්කුව කියලා මෙන්න මෙහෙම ව්‍යුහයක්. හරිද? මේ ශුද්‍ර නාලිකා පාවිච්චි කරලා දැන් ශාක සයිඩ් එක නම් සයිඩ් සැකිල්ලෙම තමයි වැඩේ කරගන්නේ. මොකද දැන් මේක හරියට බෙදා ගන්න පුළුවන් වෙන විදිහට ඇදලා දෙපැත්තට ගන්න ඕනේ. දෙපැත්තට අරගෙන මැදින් තමයි බෙදන්නේ. හරිද? එතකොට ඒකට අවශ්‍ය වෙන ව්‍යුහය නිර්මාණය කර ගැනීම තමයි මේකෙදි කරන්නේ. මෙයාලා හදා ගන්නවා මේ විදිහට කේන්ද්‍ර දේහ ශුද්‍ර නාලිකා වලින් හදා ගන්නවා මේ විදිහට තර්කුව කියලා ව්‍යුහයක්. ඊට පස්සේ මේකේ තියෙන ශුද්‍ර නාලිකා දික් කරන්න පුළුවන් යාලට දික් කළා මේ කේන්ද්‍ර දේහ දෙක දෙපැත්තට තල්ලු වෙලා ගිහිලා ද්‍රව දෙකට ප්ලග් කර ගන්නවා. දෙපැත්තෙන් ප්ලග් කර ගන්නවා. ඊට පස්සේ දැන් මේකේ නාස්ටි පටලයේ තියෙනවනේ. ওই නාස්ටි පටලයේ තියෙදි මේ වැඩේ කරන්න බෑ. දැන් මේ නාස්ටිකාවත් අතුරුදහන් වෙනවා මේ වර්ණ දේහ හදද්දි. මොකද ඒකේ තියෙන DNA ටිකත් වර්ණ දේහ වලට යනවා. මේ නාස්ටි පටලයේ තියෙද්දි මේ වැඩේ කරන්න බෑ. නාස්ටි පටලයේ තියෙදි කොහොමද බං? වර්ණ දේහ ඇදලා ගන්නෙ. ඒක නිසා
මේ නාස්ටි පටලයක් බිඳ වැටෙනවා. අපි කියන නොපෙනී යනවා. ඒක නොපෙනී යනවා කියන්නේ බිඳ වැටෙනවා කියන්නේ. බිඳ වැටෙනවා. බිඳ වැටුණාට පස්සේ මෙන්න මේ දෙපැත්තෙන් ඇවිල්ලා මෙන්න මේ විදිහට රුධ්‍ර නාලිකා ප්ලග් වෙනවා මේ සෙන්ට්‍රොමියර්ස් එකේ ප්ලග් වෙන තැන්වල තියෙනවා මේ විදිහට පොඩි මේ ප්ලගින් ප්‍රෝටීන් එකක්. දැන් මේක මේ වගේ පොඩි ප්ලගින් ප්‍රෝටීන් එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ කයිනෙටෝකෝ කියලා. ඒවට පොඩි නම් ටිකක් තියෙනවා. එච්චරයි. කයිනෙටෝකෝ කියලා. ප්ලග් කරගන්නවා. ප්ලග් කරගෙන ඕක දැන් ඔක්කොම එකට පැටලලා එක තැනකනේ තිබුණේ. එහෙම තියෙද්දි දරස් ගාලා අදින්නේ නැහැ. හරිද? ඊට පස්සේ කරන්නේ මේ ශුද්‍ර නාලිකා එහෙට මෙහෙට පොඩ්ඩක් එහෙට මෙහෙට දිග අඩු වැඩි කරලා මේ වර්ණ දේහ ටික සෛලයේ එක තලයකට ගේනවා මෙහෙම. ওই විදිහට එක තලයකට ගේනවා. එක තලයක්. එක තලයකට ගේනවා මෙහෙම. දෙපැත්තෙන් මෙයා කරලා එක තලයකට ගේනවා මේ දෙපැත්තට ගිහිලා තියෙන ඒතර කේන්ද්‍ර දෙය. එක තලයකට ගේනවා. අපි කියනවා සමක කලා තලයක් කියලා. එතකොට එක තලයකට ගෙනාවට පස්සේ ඔක්කොම දැන් එක සෙට් එකට තියෙනවා සෙන්ට්‍රොමියර්ස් වලින් ප්ලග් වෙලා. දැන් වගේ මේ ඇඟිලි කෙලවරවල් වල තියෙනවා කියලා හිතන්න. ප්ලග් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දෙපැත්තෙන් ශුද්‍ර නාලිකා කෙටි කරනවා. හරිද? ඒ වගේම තව වැඩක් කරනවා මේ දෙපැත්තෙන් මේවට ප්ලග් වෙන්නේ නැතුවත් ශුද්‍ර නාලිකා එවනවා. ඇවිල්ලා ඒව එකට ප්ලග් වෙලා ඒව දික් කරනවා. ඒව දික් කරනකොට සෛලෙ දික් වෙලා අර සෙන්ට්‍රොමියර්ස් වලින් කැඩිලා මේ වර්ණ දේහාංශ කියලා අපි කියන්නේ ඒක සමාන වෙනට කියන වර්ණ දේහාංශ කියලා මේ වර්ණ දේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කරනවා. හරිද? ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා ගමන් කරනවා. එහෙම ගියාට පස්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔය තියෙන ඒවා වැඩක් නැහැ ඊට පස්සේ කේන්ද්‍ර දේ මේ ඔය තියෙන තර්කුව ඒවා B බහුවය විකරණය වෙනවා කියලා කියන එක නේ ඒකේ තියෙන ප්‍රෝටීන මේ බිඳ වැටිලා ඒ ශුද්‍ර නාලිකා නැති වෙලා ඊට පස්සේ ඔය ගියපු දෙපැත්තට ගියපු කොපීස් ටික ලිහිලා හරිද නැවත ක්‍රොමැටින් හදලා නැවත නාස්ටිකා පෙනිලා නැවත නාස්ටි පටලේ හදනවා. දැන් සෛලේ දික් වෙලා තියෙන මැදි ඊට සෛල දේහ මේ සෛල සැකිලේ දායකත්වයෙන් මැදින් මොකද්ද කරන්නේ? මැදින් අකුලවලා මේක සෛල ප්ලාස් විභාජනයට ලක් කරනවා. හරිද? ශාක සෛලයක නම් මැදින් බිත්තියක් ගහනවා. හරිද? ඕක තමයි තියෙන්නේ ඉතින්. ඔන්න ඔය මූලික අවබෝධය තිබිය යුතුයි. එතකොට ප්‍රාක් කලාව වෙනකොට ක්‍රොමැටින් ගන්න වෙලා කොහැසින් කියන ප්‍රෝටීන් එකෙන් සෙන්ට්‍රොමියර්ස් වලින් මේ මේ වර්ණ දේහාංශ එකිනෙක බැඳිලා හරිද තියෙන මේ වර්ණ දේහ නිරූපණය නාස්ටිකාව අතුරුදහන් වීම හරිද ඔන්න ඔය කාරණා ටික සිද්ධ වෙනවා. ඒ වගේම තර්කව සෑදීම ආරම්භ වීම ඊළඟ පෙරයෝග කලාවට එනකොට නාස්ටි පටලයේ අතුරුදහන් වීම ඒ වගේම ප්‍රතිවිරුද්ධ ද්‍රව වලින් එන මේ කයිනෙටෝකෝ ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙනවා. කයිනෙටෝකෝ නොවන ඒවා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ යෝග කලාව වෙනකොට මේ ශුද්‍ර නාලිකා දිග අඩු වැඩි කරලා මේ සෙන්ට්‍රොමියර්ස් ටික එක සමක තලයකට අරන් එනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? වියෝග කලාවේදී අර කයිනෙටෝකෝ ඒ කියන්නේ මේ මෙහෙම සම්බන්ධ වෙච්ච කයිනෙටෝකෝ ප්‍රෝටීන් එක සම්බන්ධ ශුද්‍ර නාලිකා කෙටි වෙලා ඒව සම්බන්ධ නොවිච්ච අර එකිනෙකට ප්‍රතිවිරුද්ධ ද්‍රව වලින් ආව කයිනෙටෝකෝ නොවන ශුද්‍ර නාලිකා දික් වෙලා සෛලයේ දික් වෙලා අර සෙන්ට්‍රොමියර්ස් වලින් කඩන අර එක සමාන DNA කොපීස් දෙක නැත්තම් වර්ණ දේහාංශ දෙක අරන් යනවා ප්‍රතිවිරුද්ධ ද්‍රවවල. අරගෙන ගිහිල්ලා ඒක ලිහලා ක්‍රොමැටින් හදලා නාස්ටි පටලේ හදලා නාස්ටිකාව පෙනිලා අර තර්කුව නැති වෙලා ඊට පස්සේ සෛල සැකිල්ලේ දායකත්වයෙන් සත්ව සෛලයක නම් වේදන ඇලියක් හදලා ප්ලාස්මේ බෙදනවා. ඡාග සෛලයක නම් සෛල තලයක් හදලා සෛල බිත්තියක් ගන්නවා. ඔන්න ඔය මූලික දැනුම ඇති MCQ ටේ ගොඩ දාන්න. හරිද? ඔය මූලික දැනුම ඇති MCQ ටේ ගොඩ දාන්න. ඔය ගත්ත මූලික දැනුමේ ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඊළඟ සතිය වෙනකොට 90 ප්ලීස්. ඔය ලබාගත් මූලික දැනුමෙන් ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඊළඟ සතිය වෙනකොට 90 ඒක සම්බන්ධ සියලු කාරණා ටික. ඊළඟට ඕක තමයි සාමාන්‍ය සෛල විභාජනය කියලා කියන්නේ. හරි සාමාන්‍ය සෛල විභාජනය කියන්නේ ඔන්න ඕකට. හරිද? ඔය ක්‍රියාවලිය. ඔය වගේ මූලික දැනුමක් ඇති MCQ එකක් ගොඩ දාන්න. හරිද? ඔය මූලික අදහස ඇති MCQ එකක් ගොඩ දාන්න. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් ගොඩ දා ගන්න නම් බෑ. ඒක නම් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන.
ඒක ගන්න මේ සතියේ ඒ ටික කරන්න රචනා ටික කරන්න. එතකොට ඊළඟ සතියේත් මම මේ ටික තව තව විස්තරාත්මකව කතා කරමු. හරිද? ඊළඟට ඌණණය කියන කාරණේට ආවොත් එහෙම ඌණණය කියන්නේ විශේෂ සෛල විභාජන ක්‍රමයක්. හරිද? ඒක විශේෂ එකක්. ඒක පාවිච්චි කරන්නේ ලිංගික ප්‍රජනනයේදී. හරිද? ඒක පාවිච්චි කරන්නේ ලිංගික ප්‍රජනනයේදී. ওই ලිංගික ප්‍රජනනයේදී තියෙනවා හරිද? මේ ජන්මාණු එකතු වීම කියලා ක්‍රියාවලිය. ජන්මාණු හාවීම කියලා ක්‍රියාවලිය. මේ ජන්මාණු හාවීමේදී මොකද්ද වෙන්නේ? එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජන්මාණු ශුක්‍රාණු සහ ඩිම්බ කියලා හිතන්නකෝ. මේ දෙක හා වුණාට පස්සේ ඒකේ තියෙන නාස්තික ද්‍රව්‍ය ටික එකතු වෙලා තනි සෛලයක් නිර්මාණය කරනවා යුක්තාණුව කියලා. එතකොට මේ ඩිම්බයේ ශුක්‍රාණුවෙත් එකතු වෙලා හදන මේ යුක්තාණුව ඊට පස්සේ බෙදලා තමයි ජීවියෙක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ ජීවියත් මොනවා කරනවද? ශුක්‍රාණු හෝ ඩිම්බ හදන. එතකොට ඒ හදන ඒවා අනුණණයෙන් හැදුවොත් එහෙම වෙන්නේ මොකද්ද වෙන්නේ? එන්න කොපීස් ගන්න වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදියට ඔන්න එක්කෙනෙක් ඉන්නවා. එයා 2න් ද්විගුණයි. එයා හදන ශුක්‍රාණු ද්විගුණයි කියලා හිතන්නකෝ. ඔන්න ගෑනු කෙනෙක් ඉන්නවා. එයා 2න් එයා හදන ඩිම්බත් ද්විගුණයි කියලා හිතන්නකෝ. දැන් මේ දෙක එකතු වුණාට පස්සේ එන යුක්තාණුව බං චතුර්ගුණයි 4යි. එතකොට ඊළඟට එන පුද්ගලයා මෙයා විකසනලා එන පුද්ගලයා 4යින් කියලා හිතන්නකෝ. එතකොට එයා ඌණණෙන් හැදුවොත් එහෙම එයා හදන ශුක්‍රාණු 4යි. මෙයා ස්ත්‍රියක් වුණොත් එහෙම එයා 4යින් එයා හදන ඩිම්බත් 4යි. දැන් හැදෙන එක 8යි. ඔහොම එන්න DNA කොපිස් ගන්න වැඩි වෙනවා. පන්දේ සංඛ්‍යාව. ඒතර ඒක විශාල ප්‍රශ්නයක්. අන්න ඒක නැති වෙන්න ඒක නැති කරගන්න ක්‍රමයක් තමයි මේ ඌණණය කියලා කියන්නේ විශේෂ සෛල විභාජන ක්‍රමයක්. ඌණණයේ තියෙන එකම එක කතන්දරයක් විතරයි අනුණණයට වඩා වෙනස්. එකම එක කතන්දරයක් විතරයි අනුණණයට වඩා වෙනස් වෙන්නේ. හරිද? ඌණණයේ විභාජන අවස්ථා දෙකක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ විභාජන අවස්ථා දෙක සිද්ධ වෙන්න ප්‍රධානතම හේතුව මෙන්න මේක. ඒ තමයි සාමාන්‍යයෙන් දැන් මේ වර්ණ දේහ අපේ තියෙනවා 46ක්. ඔය 46ක් අනුණණයට පාවිච්චි කරාට පස්සේ ඔය 46ම යෝග කලා තලයට ඇවිල්ලා බෙදිලා යනවා. හැබැයි ඌණණයේදී මොකද්ද වෙන්නේ? මේ 46 යුගල් 23ක් විදිහට එකිනෙක බැඳිලා යුගල් වෙනවා. 23ක් විදිහට යුගල් වෙනවා. අපි මේවට කියන්නේ සමජාත වර්ණ දේහ කියලා. එක එක සයිස් එකේ උස සමානයි. සමජාත වර්ණ දේහ කියලා. සමජාත වර්ණ දේහ යුගල් වීම කියලා ඉතා විශේෂ සිද්ධියක් මේ ඌණන විභාජනයේදී සිද්ධ වෙනවා. ඌණනේ එක කියන අවස්ථාවේදී සිද්ධ වෙනවා. හරිද? ඒක නිසාමයි මේ විභාජනය වෙනස් වෙන්නේ. වෙන මොකක්වත් ඉන්න නෙමෙයි. එතකොට මේ සමජාත වර්ණ දේහ යුගල් වීම නිසා මොකද්ද වෙන්නේ? අර දෙපැත්තෙන් එන මේ අර කයිනටෝකෝ ශුද්ධ නාලිකා සම්බන්ධ වෙන්නේ එකම වර්ණ දේහයට නේ. දැන් මේක නම් එකම වර්ණ දේහයට සම්බන්ධ වෙන්නේ. මේක එකම වර්ණ දේහයට නෙමෙයි. එක වර්ණ දේහයකට සම්බන්ධ වෙන්නේ. මේ දෙකෙන් එකකට සම්බන්ධ වෙන්නේ. හරිද? දැන් අර 46ම තමයි මේ කපල්ස් උනේ. හරිද? 46ම තමයි කපල් උනේ. ඔයා හිතන්නකෝ මේ 46 කියලා කියන්නේ නම්බර්ස් 46ක් කියලා. හරිද? නම්බර්ස් 46 එකේ ඉඳන් 46 කියලා හිතන්නකෝ. එතකොට මෙතන තියෙන 1 මෙතන තියෙන 2 කියලා හිතන්නකෝ. හරිද? 1යි 2යි කපල් වෙලා. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් අනුණණයෙන් මේක බෙදුනට පස්සේ එක සෛලයකටත් 46ක් යනවා අනිත් සෛලයටත් 46ක් යනවා. එකම જાති. දැන් මේ දෙපැත්ත සමානයි. හරිද? මේ දෙපැත්ත සමානයි. එක සෛලයකටත් 46ක් යනවා අනිත් සෛලයටත් 46ක්. හැබැයි ඌණණයේ කේස් එක තියෙන්නේ දැන් මෙන්න කපල් වෙලා තියෙන්නේ. එතකොට මේක ගමන් කරාට පස්සේ එක පැත්තකට 23යි යන්නේ මොනවා හරි ඉලක්කම් 23ක් යනවා. අනිත් පැත්තට මොනවා හරි ඉලක්කම් 23ක් යනවා. මේ පැත්තේ තියෙන ඉලක්කම් අර පැත්තේ නෑ. ඒ පැත්තේ තියෙන ඉලක්කම් මේ පැත්තේ නෑ. ಗುಣ වෙනස්. ඒක ಗುಣ. මේ පැත්තේ තියෙන එක ගුණයක්, මේ පැත්තේ තියෙන තව ගුණයක්. ඒක ಗುಣ සෛලයක් හැදුවා. හරිද? එතනින් නවතින්නෙත් නෑ. මොකද දැන් මෙතෙන්ට ඇවිල්ලා මේක නවත්තන්න බැහැනේ. මොකද දැන් මෙතෙන්ට ආපු සෛල දෙකේ දැන් මොකද එක මෙහෙ දෙක මෙහෙ. හරිද? ඒ ආපු දෙකෙත් අමතර කොපි එකක් තියෙනවා. මේක තව පාරක් බෙදන්න ඕන. දැන් කපල් වෙච්ච එකනේ මේ බෙදුවේ. මේක අමතර කොපි එකක් මේක තව පාරක්. අන්න ඒක නම් අනුණනේ වගේම තමයි. මොකද ඒක දැන් එක මේකක්නේ. හැබැයි 23යි තියෙන්නේ. මේ පැත්තේ 23යි මේ පැත්තේ 23යි. දැන් අනුණනේ සාමාන්‍යයෙන් 46ම බෙදෙනවනේ.
දැන් මේක අර මුලින්ම වෙච්ච සිද්ධිය නිසා 23 23 බෙදිලා ගියා. හරිද? එතකොට එක පැත්තක 23ක් තියෙනවා ඊට හාත්පසින්ම වෙනස් 23ක් අනිත් පැත්ත තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ටික බෙදිලා යනවා. හරිද? අන්න එහෙම විශේෂ විභාජන ක්‍රමයක් තමයි පුතේ ඌනනය කියලා කියන්නේ. හරි? අන්න එහෙම විශේෂ විභාජන ක්‍රමයක් තමයි මේ ඌනනය කියලා කියන්නේ. හරිද? එතකොට ඌනනේ අර වගේම ප්‍රාක් කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව කියන සාමාන්‍ය සිද්ධිදාමයේ තියෙනවා. ওই සිද්ධිදාමය දෙකටම එකයි. මොකද බෙදන්න තියෙන එකම විදිය ඕක. නමුත් බෙදෙන විදිහයි කේස් එක තියෙන්නේ. බෙදන්න තියෙන එකම විදිය ඕක. බෙදනවා නම් ඔය මේ මල්ලලා සෙන්ටිමීටර් වලින් කඩලා එහෙම බෙදන්න ඕනේ. හැබැයි ඌනනේදී මොකද කරන්නේ? ඉස්සෙල්ලා බෙදන්න කලින් කපල්ස් කරලා, කපල්ස් බෙදලා ඊට පස්සේ තමයි කඩන්නේ. හරිද? එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට අන්නේ වෙනස අඳුර ගන්න ඌනනය කියන්නේ සෛල චක්‍රය නෙමෙයි. අනූනනය තමයි සෛල චක්‍රය. ඒක තමයි සාමාන්‍ය සෛල විභාජනයේට අපි ලියන්නේ. ඌනනය කියන්නේ විශේෂ විභාජන ක්‍රමය. ඉතින් ඔය මම ඔයාලට දුන්නු මේ MCQ ටිකට අවශ්‍ය වෙන මේ මූලික අවබෝධය තමයි දුන්නේ. ඔය ගත්ත මූලික අදහසින් ප්ලීස් ස්ට්‍රක්චර් ටික හදන්න, රචනා ටික කරන්න මේ සතිය අනිවාර්යයෙන්ම මොනවා හරි ක්‍රමයකට මොනවා හරි ගිල් මාට් එකක් දාලා මේ සතියේ අවම වශයෙන් අවම වශයෙන් පැය 6ක් ප්ලීස් අවම වශයෙන් දවස් පැය දෙක ගානේ දවස් 3ක් හරි වෙන් කළා අවම වශයෙන් පැය 6ක් අරගෙන මේ කොටස හොඳට පාඩම් කරලා මේ ලබාගත් අවබෝධයත් එක්ක ප්‍රශ්න ටික කරලා රචනා ප්‍රශ්න ටික කරලා ඒවට මාකින්ස් හදලා ස්ට්‍රක්චර් ටික කරලා ප්ලීස් මේ පාරින්වත් සෛල විභාජනය ඉවරයක් කළා දාන්න. හරිද? මේ අවස්ථාවෙන්වත් සෛල විභාජනය ඉවරයක් කළා දාන්න. මොකද ඒක කරන්නේ නැතුව කවදාවත් බෑ. මොකද මේක ඇවිල්ලා සිද්ධිදාමයක් තියෙන්නේ. සිද්ධිදාමයක්. ඒක ඔය ආසාවෙන් කරොත් විතරයි ඔයාට ඒක ඔලුවට යන්නේ ගාන්න පොයින්ට් එක. පැහැදිලිද? හරිද? ගාන්න පොයින්ට් එක ඔලුවට යන්න. පිට එකක් දාන්න බලන්න. පැහැදිලිද? පිට එකක් දාන්න බලන්න කට්ටිය. මොකද හිතන්නේ? අදහසක් ආවද? ඔන්න ඔය කියන මූලික අදහසෙන් අපි වැඩේට යන්. හරිද? ඔය කියන මූලික අදහසෙන් අපි වැඩේට යන්. හරිද? පිට එකක් දාන්න බලන්න. හරි. එල. එතකොට ඔන්න මම අද ඔයාලට ඊටාම දල මූලික අවබෝධාත්මක අදහසක් තමයි ලබා දුන්නේ වැඩේ ගැන. අපි සවිස්තරාත්මක කතාවක් ඊළඟ සතියේ කරමු. මම එතනදී රිසෝස් බුක් එකත් අරගෙන ඒ පොයින්ට් එකෙන් පොයින්ට් එක නැවත කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි රචනා ටික ගැන කතා කරද්දී පොයින්ට් එක කියන්න එපා. ඒතකොට පොයින්ට් එක නැවත කතා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර් ටික කතා කරලා ඊට පස්සේ රචනා ටික ගැන පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ මේ පොයින්ට්ස් වල තියෙන මේක. හැබැයි ඒකට අවශ්‍ය අඩිතාලම අඩුම ගානේ පැය 6ක් වෙන් කරගෙන පැය ගානේ හරි කමන්නේ ප්ලීස් දවස් 6ක් තියෙනවානේ දවස් අපි ආයි හම්බෙන්නේ දවස් 7කට පස්සේනේ දවස් 6ක් තියෙනවා එක දවසකට පැයක් ගානේ හරි වෙන් කළා සෛල විභාජනයේ කොටස හොඳට බලලා ඒ ප්‍රශ්න ටික කරලා ඒ ගැන හොඳ අදහසක් මේ ගත්ත අදහසත් එක්ක හොඳ අයිඩියා එකක් එක්ක එන්න එහෙම වුණොත් ලබන සිකුරාදැන් පස්සේ ආයි කවදාවත් ඔයාලට සෛල විභාජනීය ප්‍රශ්නයක් බැරි වෙන එකක් නෑ. හරිද? ඒතකොට දැන් මේ ගත්ත මූලික අදහසෙන් අපි MCQ ටික විසඳන්න උත්සාහ කරමු. හරි. එන්නකෝ බලන්න. සෛල විභාජනය. ඌනනේ ප්‍රතිඵලයක් ලෙස ජනක නෂ්ටිත සර්ව සම ද්විත්වණක් 4ක් හැදෙන්නේ නැහනේ. ඒ ಗುಣ බෙදෙනවනේ බං. ජනක නෂ්ටිත සර්ව සම නැහැ. සර්ව සම නැහැ. සමාන වර්ණදේ සංඛ්‍යාවක් ඇති ද්විත්ව නෂ්ටි 4ක් හැදෙනවා. සමාන වර්ණදේ සංඛ්‍යාවක් කියන. සර්ව සමාන ජාන නෑ. මෙතන නිකන් හරි පිළිගන්න පුළුවන් උත්තරේ 4 නේ. ධර්මයාල මොකක්ද දීලා තියෙන්නේ කියලා. 4. ඔව් 4 තමයි පිළිගන්න පුළුවන්. මොකද එකාට සමාන වර්ණදේ සංඛ්‍යාවක් තියෙනවනේ. ඒක හරි. ඊළඟට ඌනන විභාජනය. ශරීරයේ ඇති සෛල ප්‍රජනනය කිරීමේදී සිදු වෙනවා. සෛල ප්‍රජනනයේදී වෙන්නේ නැහැ. අනුනනේ ප්‍රවේණික ප්‍රභේද සඳහා වැදගත් ප්‍රභවයක් වෙනවා. ඒකෙනම් පොඩි නිවැරදිතාවයක් තියෙනවා. ඌනන විභාජනය හේතු කරගෙන ප්‍රවේණික වශයෙන් එක සමාන විය හැකි හෝ විය නොහැකි ද්විත්ව සෛල ඇති වෙනවා. වෙන්න පුළුවන්. මොකද අවතරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. කොටස් හුවමාරු වෙන සමජාත වර්ණ දේවල. වර්ණ දේවල භාග එකිනෙකින් වෙන්වීමට හේතුකාරක වෙනවා. මේ ඌනන විභාජනය හේතු කරගෙන එක් ද්විත්ව සෛලයක් ජන්මාණුවක් බවට පත් වෙනවා. එක් ද්විත්ව සෛලයකින් ජන්මාණු 4ක් හැදෙනවා.
එතකොට මෙතන අපිට ප්‍රවේණික ප්‍රභේදන සඳහා වැදගත් ප්‍රභවයක් කියන එකට යන්න පුළුවන්. ඒක තමයි මෙතන සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් උත්තරේ. නමුත් ප්‍රවේණික වශයෙන් එක සමාන හෝ අසමාන වෙන සෛල ඇති වෙනවා කියලා තියෙනවා. නැත්නම් ප්‍රවේණික වශයෙන් ගොඩක් දුරට අසමාන ඒවා තමයි එන්නේ. හරිද? ඒකේ පොඩි කේස් එකක් තියෙනවා. එතකොට මෙතන අපිට යන්න පුළුවන් පිළිතුර දෙක. ඊළඟට ඌනනේ ප්‍රතිඵල. ඌනනේ තමයි අහලා දෙන අඩිපොඩම. ඌනනේ ප්‍රතිඵලයක් ලෙස සෛලයක වර්ණදේ සංඛ්‍යාව දෙගුණ වෙන්නේ නැහැ. ද්විගුණ සෛලයකින් ඒකගුණ සෛල ඇති වෙනවා. අන්න ඒක හරියි. ඥාන සම්නිතය ඇති එකිනෙකට සාරසම නැහැ. සංසේචන පෙර ද්විගුණ සෛල නැහැ. මාතෘ සෛල දීන ප්‍රමාණයක් නැහැ. නෑ. ඒක නෑ. ඒකේ දෙක තමයි අපිට ගන්න පුළුවන්. දෙක නේ අරන් තියෙන්නේ. ඔව්. දෙක තමයි ගන්න. අනුරණ විභාජනයේදීද ප්‍රතිවලිත වීම සිදුවන්නේ අනුරණයේදී ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ අන්තර් කලාවේදී. වෙන කොයි මොන කලාවේදීද? අන්තර් කලාවේ තමයි වෙන්නේ. මේ ප්‍රතිවලිතය වෙන්නේ කලාවේදීනේ අන්තර් කලාවේදී පහ. වර්ණ දේහාංශ අවතරණය වීම සිද්ධ වෙන්නේ රාග කලාව එකේදී. සමජාත වර්ණ දේහ යුගල් වෙලා තමයි කොටස් වමාරු කරගන්නේ. පහ සඳහන් ස්ථාන අතරින් අනුන විභාජනයේ වැඩිම සිදුවන්නේ කොතනද කියලා අහනවා. අනුනනේ වැඩිම වෙන තැනක් අහන්නේ. වැඩිම වෙන තැනක් ගත්තොත් චර්මය ගන්න පුළුවන්. මොකද චර්මයේ සෛල ගැලවි ගැලවි යනවනේ. චර්මය නෙමෙයි අතන අපි චර්මය. චර්මය ගන්න බෑ. ඇත මිදුළු ගන්න පුළුවන්. රුධිර සෛල හැදෙනවනේ. රුධිර මූලික සෛල තියෙනවා. බලමු 6 වෙනි එකට මොකක්ද අරන් තියෙන්නේ කියලා. ඔව් 6 වෙනි එකට 3. ඔව් දැන් රුධිර සෛල නිෂ්පාදනයේ අලුතෙන් සෛල ඇති කරන්න බෑ. චර්මය අපි චර්මය තුන නම් ඒත් හරි. අපි චර්මයේ හැමතිස්සෙම ලේයර්ස් ගැලවි ගැලවි යන නිසා අලුතෙන් සෛල ඇති කරන්නේ. අවතරණය සිදුවන්නේ ඉතින් පළමු ප්‍රාක් කලාවේදී වැරදි ප්‍රකාශය තෝරන්නලු අනූනනීය විභාජනයේදී වර්ණදේ ආලෝක අන්විෂයෙන් දැක ගන්න පුළුවන්. ඔව්. ඔය ඝන වුණාට පස්සේ බලන්න පුළුවන්. වර්ණදේ ඇතැම් වර්ණකුලි වර්ණ ගන්නවන්න පුළුවන්. සමජාතීය වර්ණදේ එක්තැන් වෙන්නේ නැහැ අනූනනීයද. ඒක වෙන්නේ ඌනනීයදීනේ. ඒක වැරදි. හරි. දිග අඩු වෙනවා. ප්‍රවේණික සරුසාම සෛල බිහි වෙනවා. හරි. ඌනන විභාජනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතරින් වැරදි මොකක්ද කියලා අහන්න. ඌනන විභාජනය සිදුවන්නේ ජන්මාන්තන්දේ. ඔව් හරි. ඌනන විභාජනයේ නිපදවන සෛලවල මාතෘ සෛලයේ දක්නට ලැබුණු වර්ණදේ සංඛ්‍යාවන් අඩක් තියෙනවා. හරි. කාලල විකසනය වන අවස්ථාවේ සෛල බෙදීම සිදුවන්නේ ඌනනෙන් නෙමෙයි. ඔව් කාලලයක් විකසනය වෙන ඌනනෙන් නෙමෙයි. ඒක අනූනනේ. ඒක සාමාන්‍ය සෛල විභාජනය. මේක විශේෂ එකක්. ඌනන විභාජන දැන්තේ ලාක්ෂණික ගුණවල ප්‍රවේදන වලට හේතු වෙනවා. ඌනන විභාජනයේ එක් මාතෘ සෛලයකින් ද්විත්ව සෛල හතරක්. ඒක එක් පුද්ගලයෙකුගේ ශුක්‍රාණුවක මෙන්න මෙච්චර ප්‍රමාණයක් DNA තියෙනවා. ප්‍රාක් කලාවට මොහොතකට පෙර. හරිද? ප්‍රාක් කලාවට මොහොතකට පෙර අක්මා සෛලයක අඩංගු ප්‍රමාණය කීයද කියලා අහන්න. ඉතින් ශුක්‍රාණුවක් ඒක ගුණයි. N එකයි. හරිද? N එකක තියෙනවා අපි කියන x ප්‍රමාණයක් කියලා ගමුකෝ. x කියන්නේ 3.4යි 10 ඍණ 12යි කියන එක. හරිද? ඊළඟට අපෙන් අහන්නේ ප්‍රාක් කලාවකට මොහොතකට පෙර. ඒ කියන්නේ දැන් DNA දෙගුණ වෙලා තියෙන්නේ. අක්මා සෛලයක් කොහොමද 2යි එන්නේ. හරිද? එතකොට D ගුණ. ඒ කියන්නේ 2යි x කියන එක. එතකොට මේකත් දෙගුණ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒ කියන්නේ 4යි x කියන එක. ඒ කියන්නේ 3.4 වැඩි කරන්න ඕනේ 4. 13 දශම ගානක් වගේ එකක් එනවා. උත්තරේ 5. හරිද? 5 බලමු 5ද කියන හරි සරලයි. කීයද බං 10ට 5. ඔව් 10ට 5. හරි. ඒක අපි මීට කලිනුත් මම හිතන්නේ හම්බුණා. DNA ගැන කතා කරද්දී මේ වගේ ප්‍රශ්නයක් හම්බුණා. හරිද? මේ ප්‍රශ්නෙමද කොහෙ තමයි. ඉතින් ඒක ගුණයි නම් එකක තියෙන x නම් 2යි x ප්‍රාකලාවේදී මේක දෙගුණ වෙනවනේ s අවධියේදී. ඒ නිසා 4යි x. හරිද? ඊළඟ සාමාන්‍ය වැඩිහිටි මිනිසෙකුගේ දේහය තුල පරිණත වීමෙන් පසු සෛල චක්‍රය දිගටම පවත්වාගත හැකි පහත කුමකටද කියලා අහන පරිණත වුණාට පස්සේ සෛල චක්‍රය දිගටම තියාගන්න පුළුවන්. රක්තාණු වලට බෑ නෂ්ටියක් නැහැ. නියුරෝන විභාජනය වෙන්නේ නැහැ. ශුක්‍රාණු ඒත් නැහැ. ආමාශය පිට සෛල වලට පුළුවන් නේ. ද්විතීක ද්‍රව්‍ය දෙන ඒ ද්‍රව්‍ය දෙකක හැදෙන්නේ අර බිම්බේදී. හතර තමයි. පහ සඳහා ඒවා අතරින් සත්ව සෛලයක පළමු උණන විභාජනයේදී සිදු නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. වර්ණදේ සංඛ්‍යාව අඩු වීම ඔව් වෙන්න පුළුවන්. නාස්ටිකානෝපනියනෝ සම ප්‍රභව වර්ණදේ යුගල වෙනවා. සෛලේ ප්‍රතිද්‍රවයට ද්විත්ව වර්ණ දේහාංශ යන්නේ. වර්ණ දේහාංශ යන්නේ. වර්ණ දේහ යන්නේ. වර්ණ දේ තර්ක මත පිළියෙල වීම.
ඒවත් වෙන්න පුළුවන්. 12ටත් 4 තමයි ගන්න පුළුවන්. වර්ණ දේහයන්නේ වර්ණ දේහ කියන්නේ පළවෙනි එකේදී වර්ණ දේහෙමනේ යන්නේ. වර්ණ දේහාංශ යන්නේ දෙවෙනි විභාජනයේ. අනුනන විභාජනයේ ප්‍රාක් කලාවේදී වර්ණ දේහක වර්ණ දේහාංශ යුගල එකිනෙක සමග සම්බන්ධ වී ඇති ස්ථානයට කියන්නේ සෙන්ට්‍රොමීටර. මොනවද බං මේ? ඊළඟට පහත සඳහන් ප්‍රකාශ තුළින් ඌන විභාජනයේ පිළිබඳ අසත්‍ය කහන්න. ඌන විභාජන යන් අර ප්‍රශ්නේමයි බලන්න අර ප්‍රශ්නාංක මේ 1997 ප්‍රශ්නාංක 9 බලන්න. මේ ඒකමයි ආයෙ රිපීට් වෙලා තියෙන්නේ 2002 දී. හරිද? ද්විත්ව සයිඩට ඇත්තේ මාතෘ සයිඩට වර්ධන අඩයි. කල විකසනයේදී යන්නේ ඌන විභාජන. ඒ ප්‍රශ්නේමයි එමමයි. අයියෝ මන් දන්නේ වැරදිලා print වෙලාද දන්නේ. ඒ ප්‍රශ්නේමයි. හරිද? මේ කලල විකසනය වෙන්නේ අනුනනේ ඉන්නේ. හරිද? සෛරවල ශීඝ්‍ර අනුනන විභාජනය හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් පහත් දක්වන කුමන ව්‍යුහයේ කඩාවක දානවා අපි සාමාන්‍යයෙන් මේ අනුනනේ බලන්න පාවිච්චි කරන්නේ ලූණු මූලක අග්‍රස් විභාජකය තමයි පාවිච්චි කරන්නේ. ඒක ප්‍රැක්ටිකල් එකේ තියෙනවා 15ට කෝබ 15ට 5 ලූණු මුලක් තමයි පාවිච්චි කරන්නේ. අනුනනේ බලන්න මොකද මූලාග්‍රය තාම ශීඝ්‍රයෙන් අනුනනේ විභාජනය වෙන තැන අග්‍රස් විභාජකය. හරි. පහළ දැක්වෙන ප්‍රකාශ අතරින් ඌන විභාජනය පිළිබඳ වැරදි කහන්නේ. ජී විශේෂයක වනදේ සංඛ්‍යාව නියත තබා ගැනීම මෙයින් තහවුරු කරනවා. හරි. සමජාත වනදේ යුගලනය වන්නේ ප්‍රාක් කලාවේදී. මේ සිදුවන්නේ ද්විගුණ සහ බහුගුණ සෛරවල පමණයි. බහුගුණේ වෙනම් වෙන්නේ ද්විගුණේ වේ තමයි වෙන්නේ. දීර්ඝ කලා ප්‍රාක් කලා සෙන්ටිමීටර බෙදෙන වියෝග කලාවේදී හරි. සමජාත වනදේ විගණ නියතව තබා ගැනීම වැදගත්. මේ බහුගුණ සෛරවල වෙන්නේ නැහැ 3 උත්තරේ. අනුනන විභාජනයේදී වර්ණදේ සමගතලයේ සිට ද්‍රව දක්වා ගමන් කරන්නේ වියෝග කලාවේ. සමකලින ද්‍රව කරා යන වියෝග කලාවේ බලන්න කොච්චර සරලයිද කියලා. අනුනන විභාජනයේ යෝග කලාවේදී පහත ඒවා අතරින් කවරක් සිදු වේද? යෝග කලාවේදී. හරි. වර්ණදේ වල ඝනීභවණය වෙන පාක් කලාවේදී නෂ්ටිකාව නොපෙනී යන්නේ ඒක යෝග කලාවේදී වෙන්න පුළුවන්. පෙර යෝග කලාවේදී වෙනවනේ. වර්ණදේ සෛල මැද ස්ථානගත සෛලයේ මැද නෙමෙයි යෝග කලාව තලයේනේ. යෝග කලාවේදී නෂ්ටි පතලේ බිඳ වැටීම. ඒක වෙන්නේ පෙර යෝග කලාවේදී. තර්කුව සෑදීම. ඒ යෝග කලාවේදී වෙන එකක් විදිහට අපිට 3 ගන්න පුළුවන්. 18ට 3ද බලන් දීලා තියෙන්නේ. ඔව් 3. පෙර අනිත් ටික පෙර යෝග කලාවේදී වෙන්නේ. පහත් දැක්ක රූප සටහනින් සෛල චක්‍රයේ කුමන අවස්ථාවක් නිරූපණය වේ. දැන් බලන්න යෝග කලා තලයකට ගෙනහලා තියෙන්නේ වර්ණ දේහ ටික. අර මැද තලයක තියෙන සෙට් එක මේ යෝග කලාව. 19ටත් 3 නේද? ඔව්. යෝග කලාව. බැලුව බැලමටම කියත හැකියි. වන් ෂොට් කියන්න පුළුවන්. හරි. පහත දැක්වෙන්නේ ඌරණ විභාජන ක්‍රියාවලිය සිදුවන පියවර සමහරක්. හරි මේ ඉංග්‍රීසි අකුරු ටික දිහා බැලුවට පස්සේ ඒ බලලා වැඩක් නැහැ. ඒ තමයි අන්තිමටම වෙන්නේ. ද්විත්ව සෛල 4ක් හදනවා. හරිද? ඒක නේ අන්තිමට වෙන එක. එතකොට අපි බලන්න ඕනේ D ද F ද මුලින්ම වෙන්නේ කියලා. වර්ණ දේහ ද්විත්වණය කියන අර සමජාත වර්ණ දේහ යුගල වෙන එක වගේ එකක් තියෙන ද්විත්වණය කියන්නේ. සමජාත වර්ණ දේහ යුගලණය. ද්විත්වණය වර්ණ දේහ ද්විත්වණය කියන්නේ ද්විකරණය කියන එක. වර්ණ දේහ ද්විකරණය වීම සිද්ධ වෙනවානේ කොහොමත් මුලින්ම ඊට පස්සේ සමජාත වර්ණ දේහ යුගලණය වෙන්නේ. ඊට පස්සේ F වෙන්නේ. ඊට පස්සේ F වෙන උත්තර එකයි තියෙන්නේ. 20ට 3 බලමු මෙයාලා 3 දරන් තිනව. ඒ කියන්නේ වර්ණ දේහ ද්විකරණය වෙන්නේ S කලාවේදී. ඊට පස්සේ තමයි මේ මෙයා වෙන්නේ. ඉතින් හරිම සරලයි ඒක නම්. ඇත්තටම හරිම සරලයි. ඊට පස්සේ F තමයි එන්නේ. වෙන මොකුත් එන්න දෙයක් නෑ. ඊට පස්සේ සමජාත වර්ණයේ උගල් වෙනවා. ඊට පස්සේ ප්‍රවේණික ද්‍රව්‍ය කොහොම අවතරණය සිද්ධ වෙනවා. ඊට පස්සේ සමජාත වර්ණයේ වෙන් වෙනවා. ඊට පස්සේ සෛල ප්ලාස්මේ බෙදෙනවා. සෛල හතරක් හැදෙනවා. 3. සෛල චක්‍රයේ පාසාදා කවර අවධියක DNA සංශ්ලේෂණය සිදු වේද කියලා අහනවා. DNA සංශ්ලේෂණය අන්ත කාලේ මේ ප්‍රශ්නේ මේ විදිහටම කලින් හමුණා. දැක්කනේ ඉතින් ඒ එකම ප්‍රශ්න රිපීට් වෙනවා. අහන්න තියෙන එකම දෙයක් නේ බං හැමතිස්සෙම. ඌරණ විභාජනයේදී දුහිතෘ සෛලයක් මව් සෛලයක් මෙන්ම අනෙක් දුහිතෘ සෛලද වෙනස් වන්නේ පාත කුමන ඒවා නිසාද කියලා අහනවා. ඌරණ විභාජනයේදී දුහිතෘ සෛලයක් මව් සෛලයෙන් මෙන්ම අනෙක් දුහිතෘ සෛල වලින්ද වෙනස් වෙන්නේ මොකක් නිසාද කියලා අහනවා. ඌරණේ සාධින සංරචනය සහ අවතරණ නිසා A සහ B. සාධින සංරචනය කියන්නේ මේ අර වෙනස් විදිහට ගමන් කරන එක සහ අවතරණය වෙන නිසා තමයි වෙනස් වෙන්නේ. ඒ ඉතින් අර ඉලක්කම් 46ක් වෙනකන් දැම්මොත් ඒව තියෙන වෙන වෙනස් මේ සෛලවලනේ. හරිද? ඊළඟට අර කොටස් හුව මාරු වීමකුත් වෙනවානේ. අන්න ඒක නිසා මේ
ඔය ක්‍රියාවලිය දෙක නිසා එතකොට A සහ B 3 22ට 3 තමයි ගන්න. 22ට 3. හරි. ඊළඟට 23 අනුනන විභාජනයේ යෝග කලාවේ සිදුවන්නේ පාදේ වචනේ කුමක්ද කියලා අහනවා. යෝග කලාවේදී මධ්‍ය පෙළ ගැසීම මේක ඉස්සලත් ඇහුවනේ බා. අයියෝ ඉස්සලත් උගන්නේ මේ ප්‍රශ්නේ මේ විදිහටම. හතරේ. තුනට හත. හරි. ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ පාස් පේපර්ස් 1985 ඉඳන් 2018 වෙනකම් මේ සෛල විභාජනයේ සම්බන්ධයෙන්. නමුත් ඔයාලට වැඩිපුරම ගැටලු තියෙන ඒරියා එකක් සෛලීය පදනමේ සෛල විභාජනය. හරිද? ඒ නිසා අපි ඊළඟ සෙෂන් එකේ ටිකක් සවිස්තරාත්මකව රචනා ප්‍රශ්නත් එක්ක රිසෝස් බුක් ටිකක් සෙට් කරගන්න. රිසෝස් බුක් එකේ පොයින්ට් එක කතා කරනවා. ගොඩක් වෙලා ලබන සතියේ සෙෂන් එකේ ටයිම් එකක් චුට්ටක් වැඩි වේවි. මොකද අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒකේ. ඒකෙන් සම්පූර්ණයෙන්ම ශෛලිය පදනම අවසන් කරලා දානවා. ඒකට ස්ට්‍රක්චර් ටිකක් ප්‍රැක්ටිස් කරලා එන්න රචනා ටිකක් කතා කරන්න තියෙන්නේ. එතනින් ශෛලිය පදනම ඉවරයි. ඊට පස්සේ අපි ඉඳන් පරිවෘත්ති කොටස ආරම්භ කරනවා. හරිද? ඉතින් ওই විදිහට අපි අපේ මේ පාස් පේපර් ඩිස්කෂන් සීරීස් එක සාර්ථකව අරගෙන යමු සැප්තැම්බර් දක්වා. ඉතින් සැප්තැම්බරෙද්දී අපි පුරිම උත්සාහ දරමු වැඩ කටයුතු ටික ඉවර කරගෙන ඊට පස්සේ අලුත් ජෙනරේෂන් එකේ පාස් පේපර්ස් ටික කතා කරලා මේවා කරන්. ඉතින් මගේ බලාපොරොත්තුව කවදා හරි ඔයා පේපරේ ලිව්වට පස්සේ 2025 මේ අපි සිකුරාදා දවසේ කරපු වැඩ ටික බයොලොජි විෂයේ ලකුණු අතරට එනවාට හෙල්ප් එකක් වුණා කියන එක තිබුණා නම් ඇත්තට මට මාර වටිනවා. මම හරිම ආසාවෙන් කරන ප්‍රෝග්‍රෑම් එක තමයි මේක. ඉතින් අපි ඉදිරියේදීත් වැඩ ටික ලස්සනට කරගෙන යන්. එහෙනම් අපි ඊළඟ සතියේ සෙෂන් එකෙන් හම්බෙමු. අද සෙෂන් එක නම් පොඩ්ඩක් පොඩි. ඔය කතා කරන් තිබිච්ච ඒරියා එක පොඩ්ඩක් පොඩි නිසා. හරිද? මම ඊළඟ ඒරියා එක පටන් ගන්නෙ නැහැ. මොකද ඔයාලට ටයිම් රේන්ජ් එකක් දෙනවා මම වැඩේ කරන්න. ඉතින් අපි ඒකයි සෙෂන් 3කට මම ඒක කැඩුවේ. හරි? එහෙනම් ඉතින් මේ ඉදිරි දවස් 6 අවම වශයෙන් පැයක්වත් මේ වෙනුවෙන් වෙන් කළා සෛල විභාජනයේ කොටස හොඳට ප්‍රැක්ටිස් කරලා ප්‍රශ්න ටික කරලා සෙට් වෙමු. අපි ඊළඟ සතියේ සෛලීය පදනම ඉවර කරලා දාමු. ඊට පස්සේ පරිවෘත්ති කොටස පටන් ගන්න පුළුවන්. හරි? එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි ඊළඟ දවසේ හමු වෙමු. 22ට ආන්සර් එක දීලා තියෙන්නේ කියලා තියෙනවා. මම දැන් දැක්කේ කමෙන්ට් එක 22ට ABD sorry 22ට එක තමයි එන්නේ. මොකද වියුක්ත වීම කියන එකත් ගන්න පුළුවන්. 22ට එකනේ දී 22ට එක කියන තමයි ගන්න. ඒක හරි. වියුක්ත වීම දැක්කේ නෑ. වියුක්ත වීම කියන එකත් හේතු වෙනවා වෙනවීමත් හේතු වෙනවානේ මේවා වෙනස් වෙන්නේ. වියුක්ත වීම කියන එකත් ගන්න පුළුවන් අවුලක් නෑ. හරි පුතේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ සෛලීය පදනම ඉවර කරමු. එහෙනම් හැමෝටම good night.